මං කොච්චර විදිහට උත්සාහ අරන් මේ ධහම කියන්න ගත්තා පින්වතුන්ට ඒක තේරුම් ගන්න විදිහේ ලොකෝ පටලැවිලි සහගත තැන් තියෙන්න පුළුවන්. ඒව ලියාගෙන යන්න මම දන්නවා මේ ස්ථානයේ ඉන්නවා පුත්තලමේ ඉඳන් එන අය. හැටන් වල ඉඳන් එන අය, ගිනිගත්තේනේ ඉඳන් එන අය, මාතරේ ඉඳන් එන අය. එතකොට උදේ පාන්දර 2ට 3ට බස් එකේ නැගලා දුර බැහැර ගෙවාගෙන ඔබ මෙතනට ආවේ. ඔබේ රත් වෙන පිච්චෙන මත් වෙන ලෝකයෙන් නිවීමක් ඇති කර ගන්නටමයි. එහෙනම් මේ පොඩි වෙලාවක් කරන් මේ විශ්වාස කරපු ධර්මතාවය ඔබට තේරුනේ යම් පමණද ඒක තවදුරටත් පැහැදිලි කරගන්න ඕන ප්‍රශ්නයක් අහන්න. ඒ ප්‍රශ්න අහම ඉතා වැදගත්. ඒත් එක්කම කියනවා මම ඉස්සරහකදී දේශනා කරද්දී හිතුවා මේ උදේ 9ට පටන් ගන්න. මොකද ගොඩාක් දුර ඉඳන් එන අයත් ඉන්නවා. මම දැන් ආරංචි හැටියට පුත්තලම පොළොන්නරුව විකිල්ලගස්කඩ නුවර ඔය පැත්තෙනුත් එහෙම සමහර පින්වතුන් අහනවා ඉන්න. එහෙම එන්න අනිත් එක තමයි මේ දුර බැහැර ඉඳන් එන අයට කැමති අය විකිල්ලගස්කඩ පොළොන්නරුව වගේ ඉඳන් එන අය එනවා නම් කලින් දවසේ ඇවිල්ලා මේ කොයි හරි තැනක නැවතිලා ඉඳගෙන උදේ දේශනාවට එනවා නම් තමයි වඩා වටින්නේ. නැත්තම් අර ගමන් මහන්සියත් එක්ක නිදිමතත් එක්ක හරි අමාරුයි දේශනාව අහගෙන ඉන්න. ඉතින් අපේ උදව් උපකාර කරන අපේ සංවිධාන කටයුතු කරන මහත්ම මහත්මීන්ට පුළුවන් වෙයි අවශ්‍ය නවාතැන් පහසුකම් තිබු තැන් ගිහින් කන්ටැක්ට් නම්බර් එකක් ෆෝන් නම්බර් එකක් වගේ හොයලා දෙන්න. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒ අයට කතා කරලා කලින් දවසේ ඇවිල්ලා නැවතිලා එහෙම ඉඳගෙන දේශනාව පැය 4ක් විතර කරන නිසා ඒක අර අවධානයෙන් අහගෙන තමන් බුද්ධ ශක්තියට අනුගත වෙන්න යන්න පළමුව පතෝවෝෂක පැත්තේ කොටසක් සම්පූර්ණ කර ගැනීමක් විදිහට ඒකට කැප වෙලා හොඳ සැහැල්ලු මනසකින් දේශනාව අහන එක හරිම වැදගත් වෙනවා. ඒ නිසා එහෙම දුර බැහැර ඉඳන් ආපු අයට ඒ මතක් කිරීමත් කරන්න කැමතියි. මොකද ගොඩක් අය හිටියා. මේ පහුගිය කාලෙම මට කතා කරා අපි මෙහෙම දුර ඉඳන් තමයි ආවේ කියලා. එහෙනම් පින්වතුනි අපි ප්‍රශ්න අහන වටේට යමු. ප්‍රශ්න අහන්න තියන අය කතා කරලා නැගිටලා මයික් දෙකක්ද තියෙන්නේ එකක්ද තියෙන්නේ? ඔව් මයික් දෙකක් තියෙනවා. ගාම්භීර දේශනාවකට මුල ඉඳලම සවන් දෙන්න ලැබුණා. ඒ කියපු දහම් කරුණු උපමා උදාහරණ සියලු දේම ජීවිතයට ගොඩක් සම්බන්ධයි. උපමාවෙන් මගේ ගැටලුව මේ දිනවල මම ගොඩක් ගැහැටවලට ඉන්න දෙනවා. ඒ කියන්නේ ආසනික තත්ත්ව, දරුවන්ගේ ප්‍රශ්න, ඒ වගේ ගොඩක් පීඩන මැදකට ලක් වෙලා ඔබතුමිය කිව්වා මනසේ ඇති වෙලා තියෙනවා. නමුත් මම මේ දේවල් දකිනවා. කියන්නේ සිද්ධ වෙන ක්‍රියාවලිය ඊළඟට මේ හරහා සිද්ධ වෙන මේක කියන එක මම දකිනවා. දැක්කට උත්තමාවියනි මට ඒ අවස්ථාව ඉතින් එහාට ඇතුළට ඒක විදෙන ස්වභාවයට යන්න ඒක විද ගන්න බැහැ මට. එතනින් මිදෙන්න බැරි අවස්ථාවක ඉන්නේ. ඒ කියන්නේ ඒකේ පීඩාව වැඩි හින්දා වෙන්නත් ඇති. මට අවශ්‍ය ඒ එතනින් එහාට ඒක කරගෙන යන්නේ කොහොමද කියන එක දැනගන්නයි අවශ්‍යයි. ඔව් එතෙන්දී මේ බුද්ධ ශක්තිය අනුගත වීමේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. මොකද දැන් අපි මුලින් මේ ධහමට යොමු වෙලා කාලයක් යද්දී බුද්ධ ශක්තිය අනුගත වුණා කියලා හිතාගෙන ඉන්නවා. හිටියා වුණාට ධහම තේරුම් ගන්න Tamanට පැහැදිලි වෙන්න ගන්නකොට දැනෙන්න ඕන සමහර අපි හිතමු කමටහන් සමහර රත්තර පිච්චෙන මත් වෙන ප්‍රශ්න Taman තුලින්මම දකින්න උත්සාහ කරද්දී නිච්ච කරගෙන සුබ කරගෙන අත්ත කරගෙන ලෝකේ හොයා යද්දී ඒක දැක්කත් ඒත් ඒක ගැලවෙන්නේ නැහැ කියන තැනට ඇවිල්ලා ඔබ හිර වෙලා වගේ නම් ඉන්නේ ඔබට ඒ වෙලාවේදී හිතෙනවා දේශනා මම ඇහුවා මට මේ ධහම පැහැදිලි ඒ මග තුල තාම ඒ ප්‍රත්‍යල පිච්චිලි මත්‍රි එහෙම ස්වභාවයන් එනවා තාම මේක නිවා ගන්න හරියට පොඩි අපහසුාවක් තියෙනවා වගේ කියලා දැනෙනකොට බුද්ධ ශක්තිය අනුගත වීමට යෑම අවශ්‍යයි කියන එකත් එන්න ඕන. එතකොට මේ ඔය සතර ස්ථාන වලින් තැනකට ගිහිල්ලා මේ ඔය
ප්‍රශ්න දෙන ඔය රිදුම් දෙන ඔය සංගති හදන කමටහනම අරගන්න. අරගෙන ඒ ස්ථානයකට ගිහින් මේ ඇයි මට තරහ යන්නේ, ඇයි මාව පිච්චෙන්නේ, ඇයි මට මෙහෙම ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ කියලා කල්පනා කර කර ඒකේ ලෝක ස්වභාවය හොඳට ගලපන්න පුළුවන් නම් දේශනාවකුත් අහා ඒ ගලපා අහනකොට ඔය නිච්ච කරන් සුඛ කරන් අත්ත කරගත්ත ලෝකේ Tamanට එතනදී පේන්න ගන්නවා. ඒකයි කියන්නේ මේ හරිය අමාරුයි නිච්ච සුඛ අත්ත ලෝකවල හොයාගන්න. හරිම සියුම්. ඒ තැන මතු වුණාට පස්සේ අයියෝ මෙන්න මේක හින්දානේ මම මේ අර දැන් අපි තුවාලයක් පාරලා හාරලා කොනකට ගිහිලා චූට් නිකන් පොඩි කොස්සක් එක මේක හින්දානේ මෙච්චර වෙලා රිදුනේ කියලා ඒක අයින් කරාමනේ තුවාලේ සනීප. හැබැයි තුවාලේ හාරන්න ටිකක් දුකක් විඳින්න වෙනවා. අර තුවාලේ වටේ හාරනවා කටු වලින් අනිනවා සුද්ධ කරන් ගිහින් අන්තිමට තුවාලේ අර පැසවන්න හේතු වෙන මුලක් තියෙනවා. ඒක අයින් කරාමනේ ඕක අයින් කරනකම් මට මේ තුවාලේ රිදෙනවා. හැබැයි අයින් කරන්න ගන්න උත්සාහයත් සනීපයි අරක අයින් කරගන්න. අයින් කරන්න ගන්නකොටත් රිදෙනවා තමයි. ඉතින් ඔය රිදිල්ල තියෙනවා. ඒ කියන්නේ අපි පිච්චි තැවි තමයි ගින්න නිවා ගන්න. ඒකනේ මම ඔය සමහර දේශනාවලට මාතෘකා දාන්නේ ගින්න තුලම නිවීම අත්දකින්න කියලා. ගින්න තුලම තමයි නිවෙන්නේ. පොඩක් පිච්චින් වෙනවා. ඒත් පිච්චෙනකොට තමයි මේකේ සැර පේන්නේ. ඝනකම පේන්නේ. මේ බර පේන්නේ. මේ හදාගත්ත ඝනසාර ලෝකේ මහ දරුණු එකක් කියලා පේන්න ගන්න. ඒත් මුලක් හොයාගෙන යනකොට චුට්ටක් පේන්න ගන්න. ඊපස්සේ ඇතුළට යන්නේ අන්ති පරතෝෂක ප්‍රත්‍යේ අනික් කොටස සම්පූර්ණ වෙලා නැති වෙනකොට ඒකේ බාධාවක් එනවා. ඉතින් මොකද සතර මඟ සතර ඵලවලම බුදු ශක්තිය අනුගත වීම වෙන්න පුළුවන් නම් වැඩම හොඳයි. පහසුයි. එහෙම වුණාම එම තැනකට යන්න ගිහිල්ලා නිකන් වැදලා ඇවිල්ලා වැඩකුත් නැහැ. අර මං කිව්වා වගේම අර සිද්ධියක් අරන් ගලපා පැයක් විතර වගේ ඉඳලා ඒ ස්ථානවල ඒ ධර්මතාවය හොඳට පටිච්චසමුප්පාද ධර්මව මෙනෙහි කර තමන් තුළින්ම අධ්‍යයනයක් කරා. එහෙම කළා ආවට පස්සේ තේරෙයි මෙච්චර වෙලා මේක දැක්කේ නෑනේ මෙන්න මෙහෙගෙන වෙලා තියෙන්නේ. මේ තමයිනේ මේ ධර්ම කියන තමන්ට පැහැදිලි වෙනවා. පැහැදිලි වුණත් ඝන සංඥාව වැඩි තියෙන ඒවා ඒත් ඉතින් කපන් යද්දි එක පාට සියල්ලෙම නිච සුඛත් ගැලවිලා යන්නේ නෑ. පොඩ තමයි ගැලවෙන්නේ. ඉතින් ඒත් එක්කම තමන් අදිඨානයක් ඇති කරගන්න ඕනේ. ඒවත් හරි වැදගත්. ඊළඟට පින් අනුමෝදන් කරන දේවල් කරුණු හතරේ බාහිර පැත්ත. මොකද අජ්ජත් බහිද්ද දෙකක් තියෙනවානේ. අන්තෝජට බහිජට. අන්තෝජටාව ගලවද්දි බහිජටාවෙත් පොඩි සපෝට් එකක් ගන්න ඕනේ. පොඩි උදව්වක් ගන්න ඕනේ. ඒකට තමයි අර බහිජටාවට තමන් ඉන්න ගෙදර දොර ඉන්න අයට මාර පින් අනුමෝදන් කරන භූත ප්‍රේත ආදී ඒ අයගේ ලොකු බලපෑම් තියෙනවා මේ ධම්මගේ යන අයට. තියෙන්න පුළුවන් මුල් කාලේදී. මොකද සසරේ අපිට අම්මලා තාත්තලා වෙච්ච දරුවෝ වෙච්ච අපේ බිරිඳෑවරු අපේ ස්වාමිවරු ඒ හැමෝම මිනිස්සු වෙලාම නැහනේ. සමහරු තමන්ට ආසාවෙන් තමන් එක්ක ලොකු බැඳීම් ඇති කරගෙන ඉන්නකොට භූත ප්‍රේත විදිහට නම් ඉන්නේ. ඒ අය ලේසියෙන් ඉඩ දෙන්නේ නැහැ ඔබට මේ ගවරෙන් නිදහසේ. ඒ අයගේ ලොකු බලපෑමකුත් එනවා. එහෙම වුණාම අර බහිජටාවට අදාළ ප්‍රතිකර්ම උපකර්ම ටිකත් සම්මාපයෝග ටිකත් කෙරෙන්න ඕනේ. මේක අර වටේම කරගන්න ඕනි වැඩක්. එතකොට අර ප්‍රතිකර්ම උපකර්ම ටික කරගන්න යද්දී පින් අනුමෝදන් කරන එක තමන්ගේ අතින් සිද්ධ වෙන්නේ නැත්තම් ඒක මග හැරිලා නම් ඕන් ඉතින් ඒව බාධා වෙනවා. එතකොට පින් අනුමෝදන් කරලා ඒ අයට පින් දීලා ඒවවත් මුදාහ නිදහස් කරලා ඒගොල්ලන්ව සතුටු කරලා ඒ ගනුදෙනු ටිකත් එහෙම කපාගෙන තමයි ඇතුළේ ටික කලව ගන්න වෙන්නේ. දැන් අපි එළිය එකම කපා හිටියත් වැඩක් නැහැ. ඇතුළ දකින්නෙම නැතු. ඇතුළ ගලවන්නත් ඕනේ. ඒකනේ යුගනද්දව වෙන්න ඕනේ. දෙපැත්තටම වෙන අන්තෝජට බහිජට දෙපැත්තම ලියන්න. ඒ වගේ බලන්න පොඩ්ඩක් අඩුපාඩුකම් තියෙනවා වෙන්න පුළුවන්. මට වැඩි ගෙදර මහත්ය වෙනස්නේ. එයා බණ අහනවා. අඩුනේ අහන්නේ නැහැ නේ. ඒගොල්ලෝ නිවීමක් තාම බලාපොරොත්තු වෙන්නේ නැහැනේ. එතකොට ඒගොල්ලෝ බාහිරින් දකින්නවා මේ ප්‍රශ්න කරදර ඉන්නේ අපිට මොනවා හරි කරලා අපිට මොනවා හරි ඒ වගේ ඒවා හරියට තියෙනවා. ඔව්. එතකොට මේ උත්තමාවිනි දැන් මට යාට විරුද්ධ වෙන්න බෑ. දැන් එයා දේවල් බලන්න උත්සාහ කරනකොට මම ඒක අනිත් පැත්ත කියලා දෙන්නකොට එතකොට එතන එයා හිතන්නේ නම් ඔක්කොම වෙනස් වෙනකම් බලන් ඉන්නකෝ කියන වගේ වචන ටිකක් එනවා.
ඔය වගේ සිද්ධි ගොඩක් ඇවිත් තියෙනවා. ඔය ගොඩාක් අපි දන්නේ නැතුනට භූත ප්‍රේත අයගේ බලපෑම් එක්ක ප්‍රශ්නවල ඉන්න අය සෑහෙන්න ඉන්නවා. මේ දහම් මගේ යන අයටත් ගොඩක් තියෙනවා. මොකද ඒක මම ටිකක් දහමේ තව ස්ථාවර තැනකට එනකම්ම මේ බලපෑම් ඇති වෙන්න පුළුවන්. අසනීප ඇති වෙනවා. ඔය සමහරු ඉතින් දැන් ඔය අර දේවවරමින් ශාස්ත්‍ර කිරු ලැබේ කියන තැන් වලටත් යනවනේ. ඒ තැන් වලට ගියාම ඇත්තටම එතන ඉන්නේ දෙවියෝ නෙවෙයි. එතන ඉන්නේ භූතයෝම තමයි. ඒ මිනිස්සේ තව බලගත්ු භූතයෙක් වෙලා ඉන්නේ පෙර මිනිස්සෙක් කියලා තවන් එක හිතවත්කමක් තීච්චයි. අර වරන් දෙන්නේ එහෙම. ඒ කියන්නේ ඒ තමන්ට ඥාති හිතවත්කමක් තියෙන කෙනෙක් මැරුණා. එයා මෙයාට ආදායම් මාර්ගයක් හොයා දෙන්න විදිහට වරමක් දෙනවා. වරම කියන්නේ එයා බලගත් භූතාත්මයක ඉපදිලා ඉන්නවා. ඒතකොට භූතාත්මෙ ඉපදින කෙනා මෙයාට සම්බන්ධ වෙලා හොරකමක් වුණා නම් ගෙදර දැන් ඒ වගේ ඒවා කියනවා. සමහරව ඉන්නකෝ ඔයාගේ ඇඩ්‍රස් එක දෙන්නකෝ කිව්වහම මේ ඒක කියනවලු ඒ ඇඩ්‍රස් එකට ඒ භූතයට සිංහල අයගේ නම් වලින් තමයි කතා කරනවා කියන්නේ. දැන් ඔය අපිට මිනිස්සුන්ගේ නම් තියෙන්නේ නමක් කියලා මේ ඇඩ්‍රස් එකට යන්නකෝ කිව්වම ගිහිල්ලා මේ ඕන්න ගෙදර කණු දෙකක් තියෙනවා කොළ පාට ගාලා තියෙන්නේ ගේට්ටුව මේ පාට ඉස්සර අඹ ගහක් තියෙන ඔක්කොම කිව්වා. අහන මිනිස්සයාට හරි ඉහළයි ඒ ටික කිව්වා. ඇයි දැන් ඔක්කොම හරියටම කිව්වනේ. එතකොට අරයා කියන ඕන එකක් පිළිගන්නවා ඉතින් ඊළඟට. ඊට පස්සේ කියනවා මෙහෙම හතර කොනේ මෙහෙම ඉන්නවා නැති වෙච්ච තාත්තා අම්මලා තාත්තලාගේ නම ආච්චිලා සීලාගේ අය මේගොල්ලෝ මේ තැන්වල මේ එක්ක ඉඩම් කඩම් වලට ආසාවෙන් එක්ක දරුවන්ට ආසාවෙන් එක්ක පින් දෙන්නේ නැති එකටත් වෛරයෙන් මොනවෙන් හරි ඉන්නවා කියලා හේතු ටික කියනවා. ඔහොම ඒවා දැන් පහුගිය කාලේ අර මට ඔය ගොඩාක් ඔය මං අර එක එක අයට පෞද්ගලිකව මුණ ගැහෙන ආපු සිදුවීම් වලින් 90ක් ගත්තාම ඔය වගේ දේවල්. ඒකයි මං කියන්න ගත්තේ. සෑහෙන පිරිසකට තියෙන ඔය වගේ ප්‍රශ්න. සෑහෙන පිරිසකට. එතකොට ඒ වගේ ප්‍රශ්න නැත්තේ නෑ. මොකද මේ මිනිස් අපේ ගෙවල් වල මීයෝ කැරපොත්තොත් ඉන්නවා නම් භූතය ප්‍රේතයෝ නැත්තේ නෑනේ ඕන තරම් ඉන්නවා. එතකොට ඒ ඔක්කොම තල 31ේම සෑහෙන පිරිසක් ගෙදරම ඉන්නවා. එහෙම වෙලාවකදී පින් අනුමෝදන් කරන එක කෙරෙන්නම ඕනේ. වැඩේ තියෙන්නේ කරන එක මග නතර වුණාම දැන් සමහරව අලුතෙන්ම මේ දහම් මගට ආපු කෙනෙක් ඔක කරන්න පටන් ගන්න දවස් දෙක තුනේ නතර කරලා දාපු ගමනොත් ප්‍රශ්න ඇති වෙනවා. ඒකත් කියන්න එපා. ප්‍රශ්න ඇති වෙනවා මටම කතා කරලා කියලා තියෙනවා කකුලේ කවුරු හරි අදිනවා වගේ දැනගත්ත නිදා ගන්න දෙන්නේ නැහැ. ඒක අර ඒ කිනා දැන් පින් බලාපොරොත්තු වෙන්න ඉන්නේ ඒක. අනිත් එක දැන් පින් දෙන්න ගත්තාම දිගටම දෙන්නත් ඕනේ. පින් ගන්න සූදානම් වෙච්ච ගමන් ඒ අය පින් ගන්න එනවා. ඉතින් පින් දිගටම දෙන්න. ඒක බය වෙන්න දෙයක් නැහැ. සමහරව බයයි. බය හින්දා එකක් දෙකක් කරලා නතර කරනවා. එහෙම ඕනේ නෑ. බය නැතුව දිගටම පින් දෙන්න. දැන් ඔය ප්‍රශ්න ඇති වෙන ඒවා වෙන්න පුළුවන්. ඒ වගේ දැන් ගොඩක් හිටියා මට ඔය අවුරුදු 3මාරක පොඩි දරුවෙක්ගේ අම්මා කෙනෙක් කතා කරා. ඒ දරුවා මේ ගෙදර හැමතැනම කෙල ගහනවලු චූටි දරුවෙක්. බුදු පාන පත්තු කර ගමන් ගිහලා පානට පිඹල නිවනවලු. ඊට පස්සේ රිදාගෙන රෑ 12ට 11ට විතර නැගිටලා බත් ඉල්ලනවලු. ඊට පස්සේ ඉල්ලන්නේ එක එක කෑම જાති එවෙලෙම හදලා දෙන්න කියනවලු. ලොකු බත් එකක් බෙදාගෙන කනවා. 3මාරක දරුවෙක්. ඉතින් ඒ වගේ මේ ඒක සාමාන්‍ය මිනිස්සෙක් කරන දේවල් නෙවෙයි. පස්සේ ඉතින් ඔය එයාගේ පාසලේ ගුරුවරයා මට මනෝ මේ උපදේශනයකට යවන්න මනෝ මේ කවුද මනෝවිද්‍යාව සම්බන්ධ කරන වෛද්‍යවරයෙකුට යොමු කරන්න ඔය වගේ උපදෙස් දීලා තිබ්බා. ඉතින් එහෙම ඉන්නව ගොඩාක් දරුවෝ ඉන්නවා. අර සසරේ ආපු ලොකු ඥාති සම්බන්ධකම් හින්දා භූත ප්‍රේත ග්‍රහණයට අහු වෙලා. එයාට හරිම අමාරුයි නිදහස් වෙන්න. එහෙම දැන් මට ඔය පහුගිය කාලේ ගොඩ අත්දැකීම් තියෙන සෑහෙන පිරිසක් එහෙම ඉන්නවා. එහෙම වෙච්ච ගමන් එකම දේ පින් අනුමෝදන් කරන්න. දවස් 14ක් එක දිගට ගෙදර කවුරුම හරි පින් දෙන්න. දැන් අර 3මාට දරුවට පින් දෙන්න බෑනේ. මගේ අම්මට පොතක් තැපැල් කරලා එරුවා. ඊයවල කිව්වා පොත හම්බෙලා දවස් 14න් එක දිගට කරන්න කියලා. ඊට පස්සේ යා කරලා ඒක හරි ගිහින් තිබුණා. ඊපස්සේ කතා කරලා දැන් දරුවා හොඳයි හොඳට හැසිරෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ එකක් නෙමෙයි ඔය වගේ මට 100ක් විතර කියත හැකි කතා ඒ තරමට තියෙනවා. මම ඔකට උදාහරණයක් විතර කියන්න ගත්තේ. එතකොට ඉතින් අපි අර ඔය තොවිල් කරනවා එක යන්ත්‍ර සූත් මොනවද මේවා දානවා එක ඒවා කරනවා. පුද පූජා තියෙනවා. ඒව කරත් తాවකාලිකයි. අර බහිජටාවේ ගනුදෙනුව තියෙන්නේ
අර කෙනා මුදව නිදහස් කරන්න අපිට පින් දෙන්න පුළුවන් නම් හරි වටිනවනේ. ඒකම තමයි කලේ. එහෙම කරන්න. ඉතින් ගෙදර එක්කෙනෙක් හරි කරොත් හරි වැඩි. ඒකයි. ඔව්. ඇහෙන්නේ නෑ නේද? චුට්ටක් මයික් එක උත්තමාවියනි මගේ දෙවෙනි දුව මේ දැන් විභාගෙ ලියන්න ඉන්නේ. එයා දැන් 11 වසර. එයා ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන තියෙනවා. එතකොට ඒකට මම එයාට උපදෙස් දීලා පොඩි විරුද්ධත්වයක් පෙන්නුවා. පෙන්නුවට පස්සේ දරුවා වෙනස් වුණා. එයා මට මායික තරහ වුණා. ඒ කියන්නේ එයා කියනවා අම්මා මගේ සතුට උතුරගත්තලු. එතකොට එයා දැන් අධ්‍යාපන කටයුතු කරන්නේ නැහැ. ඒ කියන්නේ ඉස්කෝලේ යනවා. හොඳ දක්ෂ වෙච්ච දරුවෙක් අර බාහිර අර පුද්ගලයාගේ සම්බන්ධෙත් එක්ක එයාගේ සිතුවිලි ටික වෙනස් වෙලා තියෙනවා. මම ඒකට ආදීනවෙන් කියලා දුන්නා. කියලා දුන්නාම එයාට ඒක තේරුණාට එයාගේ හරියට අවබෝධ කරගන්න බැරි වයසකනේ ඉන්නේ. එයා හිතන්නේ මම එක එයාට තරහට කියනවා කියලා. දැන් මගේ විරුද්ධත්වයේ පෙන්වුව නිසා දරුවා මා එක්ක තරහ වෙලා වැඩි මාත් එක්ක සම්බන්ධතාවයක් නැහැ ටිකක් ඈත් වෙලා. එයා මට කියන වචන ටික අම්මා මගේ සතුට උතුරගත්තලු. ඔව් ඒ වගේ ඉතින් දැන් සමහර වෙලාවට ඒ දරුවෝ හදාගෙන ආපු නියම ධර්මතාවය අනුව ඒගොල්ලෝ උරුම කරගෙන ආපු දේවලුත් එක්ක සමහර දේවල් තියෙනවා අපිට වෙනස් කරන්න අමාරුයි. දැන් ඒගොල්ලා අපි කියන්නේ දැන් අඩු වයසින් විවාහ ජීවිතවලට යන්න හේතු හදාගෙන ආපු අය ඉන්නවා. ඒගොල්ලෝ ඉස්කෝලේ යන කාලවලම සම්බන්ධතා ඇති කරගෙන අධ්‍යාපනයේ ගමන පැත්තකින් තියලා ඒ දේවල් වලට යොමු වෙනවා. ඒවා හේතු හැදිලා තියෙන ඒවා අපි මොනවා කරත් වෙනස් කරන්න බැරි තැනුත් තියෙනවා. හැබැයි අර අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ යුතුයකමනේ දැන් ඒගොල්ලෝ ලැබපු අත්දැකීම් ටික ඒ දරුවන්ට ඒ නැති නිසා ඒගොල්ලන්ට දුරදිගක් පේන්නේ නැති නිසානේ අම්මලා තාත්තලා උපදෙස් දෙන්නේ. ඉතින් ඒක දෙන එක යුතුයකම පිළිගන්න නොගන්න එක ඒ ළමයාට වෙන්න තියෙන දේවල් එක්ක ධර්මතාවයේ සමහර දේවල් පිළිගැනෙන්නේ නැහැ ළමයින්ට. අපි කොච්චර උපදෙස් දුන්නා. ඒගොල්ලන්ට දැන් අඩු වයසේ විවාහ වෙලා දරුවා හදලා සමහරවට අපි දන්නේ නැහැනේ ඒගොල්ලන්ගේ ජීවිත කොයි විදිහටද ගෙවෙන්න තියෙන්නේ කියලා. සමහර තැන්වලදී දෙමව්පියන්ගේ උපදේශනේ දුන්නත් අර ධර්මතාවය වෙනස් කරන්න බැරි තැන් තියෙනවා. එහෙම තමයි සාමාන්‍ය ස්වභාව ධර්මතාවයක් තියෙනවා නියම ධර්මතාවයක්. ඒක අපිට වෙනස් කරන්න ගොඩක් අමාරුයි. ඉතින් අපි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදිහට අපේ යුතුයකම කරා එච්චරයි. අනිත් එක තමයි උපදෙස් දෙනකොටත් අර අපි ඒක රත්තිලි පිච්චිලි මත්තිලි ස්වභාවයෙන් කියනකොට තමයි ඔය ගැටුම ඇති වෙන්නේ. එතකොට තමයි දරුවට අම්මා කෙරෙහි වෛරයක් ඇති වෙලා එහෙම වගේ වෙන්නේ. ඒක දැන් ඔය ඒක අර ඒ ළමයින්ට අර කියන්නේ ළමයින්ට ඒක වයසක් තියෙනවනේ එහෙම හැඟීම් දැනීම් ඇති වෙන ඒ කාලවල වලදී ඒගොල්ලන්ගේ නිත්‍ය සුඛාන්ත ලෝකවල ඒන පීඩාවල් ඒන තල්ලු ඒගොල්ලන්ටත් අමාරුයි පාලනය කරගන්න. මොකද ස්වන් කතම් පරං කතම් වෙච්ච ධර්මයන් නෙවෙයිනේ හැමෝම ළඟම පණ ගහන්නේ. ඒ ළමයිනුත් අසරණයි එහෙම තැන්වලදී. ඉතින් ඒගොල්ලන්ට එහෙම ලෝකවලට අහු වෙලා යද්දී අපි චුට්ටක් ඒක පැහැදිලි කළ පුතේ මෙහෙම දෙයක් තියෙනවා. ඔයා දැන් කොහොම කරගෙන ගියා වුණාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉගෙන ගන්න වැඩක් කරන්න. ඔක ටික දවසක් ඉතින් යාළුවෙක් විදිහට ඇසුරු කරන් ඒ සම්බන්ධතාවයක් තියාගෙන ඉන්න. ඒක ගැටලුවක් නෑ. එහෙම කියන එක කියලා අර පුළුවන් තරම් ඒගොල්ලෝ කියන්නේ මොනවා හරි බාහිර පරිසරයකින් කරදරයක් වෙන තැන් බලක්වලා ඒ උපදෙස් අවශ්‍ය උපදෙස් දීලා ඒ ළමයින්ට උදව් කරගෙන කියන විදිහේ තමයි උතන තියෙන්නේ අර අම්මා සතුරු නැති කරා කියන තැනට එයාට එන්න හේතුව අර කියපු විදිහ තමයි. පොඩක් තදින් අර ඒ කියන විදිහක් තියෙනවනේ. අපි සමහර දේවල් කියද්දී මේ ඒක අපි කියන විලාසයත් එක්ක තමයි ඔය දෙවෙනි ගනුදෙනුව නිර්මාණය වෙන්නේ. ඒකින්ද පොඩක් බලන්න මතක් කරලා බලන්න කියපු හැටි ඒකේ රත්තිලි පිච්චිලි මත්තිලි ස්වභාවයක් තියෙන්නේ නැති. ඒකයි. ඒතර අපි කියන විදිහ පොඩ්ඩක් සැරපරුෂයි. ළමයට රොත්තු දෙන්නේ නැහැ. එහෙම තියෙනවා. මේමයි උත්තමාවෙනි මුලින් අපි ඒක දැනගත්තට පස්සේ එයාට ගොඩක් උදව් කරා. එයාට ඒක වෙනස් වෙන්න. එයාගේ මනස හදාගන්න එළියට එක්ක ගියා. ඔය එහෙම කරාට බෑනේ. අර දැන් ඒ වගේ තියෙනවා. ඉතින් චුට්ටක් ඒක අර ඒකේ තියෙන ස්වභාවයත් එයාට දැන් මෙහෙම දේවල් මිනිස්සු අතර ලෝකේ ස්වභාවධර්ම වෙනවා.
එහෙම තමයි වෙන්නේ. සම්බන්ධතා ඇති වෙනවා. හැබැයි ඒවටම හිත ගියහම අධ්‍යාපනයට යොමු වෙන එක අඩුයි. ඒ වගේ කියලා ඒක කරන් ගියාට කමක් නැහැ කියන වචනේ විතරක් දීලා කිව්වනම් එතකොට එයා ඒකයි අර ඉගෙන ගන්න වැඩේ දෙකම කරනවා. ඉතින් සමහර දෙමව්පිය කෙනෙකුට නුසුසු එකක් ගැලපෙන්නේ නැති එකක් කොහෙත්ම මේ වෙන්නේ නැහැ කිව්වම ඉතින් විරුද්ධකම් ඇති වෙලා ළමයි දෙමව්පියෝ අතර ප්‍රශ්න ඇති වෙලා තරහකම් ඇති වෙලා ඉතින් ඒවා ගෙතෙන්න අර හේතු හැදිච්චා. සමහර හේතු එහෙම කළ වෙනස් කරන්නත් බෑ. සමහර දරුවන්ට දෙමව්පියෝම නයි වෛර වෙච්ච තැන් තියෙන ඔය වගේ වුණා. ජීවිත කාලෙම අම්මා තාත්තා අයින් කරලා ඉන්න දරුවොත් ඉන්න ඔය වගේ හේතු නිසා. ඉතින් ඒකත් අර වෙන්න තීලච්ච දෙයක් වෙන විදිහක් වෙන්න පුළුවන්. හොඳම දේ අපි දහම්මගේ යන කෙනෙක් විදිහට අර පුළුවන් තරම් ඒකත් ධර්මතාවයක් කියන එක දකින්නත් ඕනේ ඒක විස්තර කරන්නත් ඕනේ. එහෙමයි තියෙන්නේ. හොඳයි සුවපත් වේවා. ගොඩක් පින් සිද්ධ වෙනවා මේ අද මට යහපත් මේ වටිනාම දෙයක් දැනුණා. ඒ කියන්නේ සිද්ධියක් වුණාට පස්සේ ඒක පැත්තකට ගිහිල්ලත් බලන්න ඕනි නිදහසක් කියන එක ඇත්තටම මේ ඒක මම කරන්න ඕනි කියලා මට අදටම හිතුණා. මේ දැන් මගේ ස්වභාවය මම අර ගින්නට වතුර ගහනවා වගේ එක කරන්නවත් ඒවට කැමති නැති ගතිය පොඩි කාලේ ඉඳන්ම තිබ්බා. හැමදේම තර්ක කරනවා. ඒක දැන් අපි මෙහෙම අපිට මෙහෙම හිතන්න බැරි වුණ දවසට මොකද වෙන්නේ? මේවා ක්‍රියාත්මක වෙනවනේ. එතකොට දැන් අපි උඩින් මේ හිතලා මේක හොඳ නැහැ කියලා කිව්වොත් එහෙම හිතන්න මොම් බැරි වෙච්ච දවසට මොකද වෙන්නේ කියලා හැමදාම මගේ තිබ්බ ප්‍රශ්නයකට ඔබතුමිය මේ තමයි මට ඒ කෑල්ල කියලා දුන්නේ. ඒ වුණාට දැන් මට දැන් මම හැමදාම මේ ණය විනය කරනවා උදේට බුද්ධ පූජාව තියලා ඉතින් ඒ වගේ කරගෙන යනවා. හැබැයි මේ ගෙදර අය කියන දැන් අම්මා තාත්තා දෙන්නම දහමේ ඉන්නවා. මේ මට තරහ යනවා වැඩි කියලා. ඒ කියන්නේ අම්මා කියනවා මේ මම නම් කරන්නේ ඕක එනකොට මේ එයාගේ හැටි එහෙම කියලා මට නිවෙන්න ලේසි. ඔයාට නිවෙන්න අමාරුයි. එහෙම කියනවා. දැන් මම බලනවා මේ මට නිවෙන්න අමාරු මේ මට එනවා නේද මේක. දැන් මම පැත්තකට ගිහිලා කරා දැන් මට පේනවා මේ ඔහේ බලන් ඉන්නකොට රෝද වෙන්නේ මේ නෙගටිව් පැත්තට. තර්ක කරොත් ඒක පොසිටිව් පැත්තට අඩු වෙනවා. දැන් මෙතනදී මම ආයේ බන අහනවා. දැන් ප්‍රශ්න දිහා බලලා බන අහනවා ඔබතුමියෙන්. මට එතන පේනවා මොකක් හරි මගේ මේ දර්ශනයේ ෂාප්නස් එක. එතකොට බලන්න බුද්ධ ශක්තිය අනුගත වීම සිද්ධ වුණාද කියලා. මම යන්නේ ඉන්නේ. හිය නෑනේ. ඒක තමයි ගොඩක් අයට එතන තමයි හිර වෙන්නේ. දැන් මගේ දේශනා 10 20ක් 30ක් අහලා හිටියත් පරතෝෂක ප්‍රත්‍ය එක කොටසයිනේ සම්පූර්ණ වෙන්නේ. අනික් කොටස සම්පූර්ණ වෙන කියනවා. අපි මුලින්ම ඉස්සර ගියා ඔහොම කියන අය ඉන්නවා. 20 සැරයක් විතර කියලා දිනවා කියලාත් කියන අය ඉන්නවා. ඉතින් ඒ 20 සැරේ ගියත් වැඩක් නැහැ. පටිච්චසමුප්පාද ධහම ගැන Tamanට අවබෝධයක් ඇති වෙලා යථාභූත ඥාන දර්ශනයක් සම්පූර්ණ කරගන්න නෙමෙයි යන්නේ. එතකොට අර ඒ පරීක්ෂණයට අවතීර්ණ වෙලයි එතනට යන්න. එහෙම නැතුව කලින් ගිය ඔක්කොම ගමන් වාර වැඩක් නැහැ. නිකන් ගිය ගමන් විතරයි. ඒකයි කියන්නේ. ආයෙත් යන්න ඕන. ගිහිල්ලා අන්න එතන අඩුවක් වුණාම ඔය ප්‍රශ්නේ අර හරියට පේන්නේ. හරියට තැන පේන්නේ. දැන් අතර කලින් එක්කනට මම කිව්වේ ඉතින් කලින් අත මේ හපකෙත් කිව්වෙත් ඒත් ඒකමයි. බුද්ධ ශක්තිය අනුගත වීම අනිවාර්යෙන් සිද්ධ වෙන්න ඕනේ. එතනට ඒක බලන්න පොඩ්ඩක්. ඒක පළවෙනි කාරණාව. අනිත් එක තමයි මේ නිත්‍ය සුඛාර්ථ හොයාගන්න බැරි වුණාමනේ ඔය ආයි එන්නේ. හැබැයි ඒක හොයාගන්න බැරි වෙලත් සමහරෙක් ඉන්න පුළුවන් සමතය හොඳටම ප්‍රගුණ කරලා ක්‍රමයක් විදිහට ප්‍රගුණ කරලා ඒක හොඳට මෝහත් කරගත්ත කෙනෙක් ඨකාල රත්තිල්ලක් මත්තිල්ලක් කෙනකොට කේන්තියක් කෙනකොට මෙතනුසතිය අරගෙන ඒක මඩල ගන්න පුළුවන් අය ඉන්න පුළුවන්. එහෙමයි කියන අපි නම් තරහව නරක ගාල් නැති කරගන්නවනේ. ඔයාලට තමයි බැරි කියලා කියන කෙනෙක් ඉන්නත් පුළුවන්. එක්කෝ ඒ කෙනා සමතය අර මෙතනුසතිය කියන එක වැඩිපුර මෝහත් කරා.
හැබැයි මේ මොහත් කරට වඩන්නේ සමතේ විතරයි විපස්සනාවට යන්නේ නැහැ. විපස්සනාවට යන්නේ දැක්මක් තුලමයි. සමතය වෙන්නත් ඕනේ දැක්මක් තුලමයි. හැබැයි සමතය දැක්ම නැතුව කරන්නත් දැක්මක් අවශ්‍ය නැහැ සමතේට. ඒ නිසා සමතේ ඕන කෙනෙකුට ඕන වෙලාවක පුරුදු වෙන්න පුහුණු වෙන්න භාවිතා කරන්න පුළුවන් දෙයක් සමතේ කියන්නේ මෙත්තානුසති අසුභානුසති වචන වලින් මානසිකත්ව වලින් මොනවා හරි හිතලා ඕන කෙනෙකුට ඒක ඕන වෙලාවක මේ දියුණු කරගන්න පුළුවන් දෙයක්. හැබැයි ඒක වැඩක් නෑ දැක්ම නැතුව. දැක්ම එන්න කොටස් දෙකක් තියෙනවා. පරතෝ බුදු පියාණන් වහන්සේ සෝතාපන්න ඵල සූත්‍ර රැසක ඉදිරිපත් කළා තියෙනවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය. පරම පවිත්‍ර සිරිසත් ධර්මයේම ඇහෙන්න ඕනේ වචන නෙමෙයි. මේ නිවැරදි ධර්මයට පණ පිහිට වෙච්ච දේශනාවක් ඇහෙන්න ඕනේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම තිබුණා කියලා හැම එකම මේ නිවැරදි සිරිසත් ධර්මයේ වෙන්නේ නැහැ. ඒකට හරියටම පණ පිහිට වෙච්ච දේශනාවක් ඇහෙන්න ඕනේ. කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහෙන්න ඕනේ. මේ ගෞතම බුද්ධ ශාසනයේ මේ ප්‍රඥාධික බුද්ධ ශාසනයේ පරප්‍රත්‍යයෙන් බුද්ධ ශක්තියට අනුගත වීම සිද්ධ වෙන්නම ඕනේ. ඒ ටික සම්පූර්ණ වෙනකොටයි යෝනිසෝ මනසිකාරය ක්‍රියාත්මක වෙලා ධම්මානුධම්ම පටිපදාවේ යන්නේ. මේ යෝනිසෝ මනසිකාරය තමන්ගේ තුල යෝනි වෙලා බිහි වෙන උපජ්ජති වෙන අත්තාන්තිට්ඨිය මුල් වෙලා මේ උපජ්ජති වෙන හැටි පේන්න ගන්න. එතකොට තමයි ධම්මානුධම්ම වෙන්නේ. තමන් දරන ස්වභාවය තුලට වර්තමාන අනුධම්ම තමන් වර්තමානයේ දරන ස්වභාවයට තමන් රත් වෙන පිච්චෙන තරහ ආපු ස්වභාවයට පටිච්ච සමුප්පාද ධම ගලපනවා. ධම්ම අනුධම්ම වෙන්නේ. ගලප ගන්න බෑ අර බැරිය එක තිබ්බොත්, අර බාධාව තිබ්බොත්, අර හිරවීම තිබ්බොත්. ඒ නිසා කීප සැරයක් යන්න. මම උනත් පස්වෙනි වතාව විතර තමයි මට දැනුනේ මම මේ හරියට ධර්මයේ මට පැහැදිලි වුණේ දැන් තමයි කියලා. ඒක එහෙමයි. ඒක හින්දා මම මේක පුනා දේශනාවල කියනවා බුද්ධ ශක්තියට අනුගත වීම අනිවාර්යෙන් සිද්ධ විය යුතුයි කියලා. ඒක බලන්න කල්පනා කරලා. දැන් සෝපත් වේවා. හරි උතුමාවනේ මේ පළවෙනි මේ ප්‍රශ්න දෙකත් එක්ක සම්බන්ධ වෙච්ච දෙයක් තමයි මට තියෙන ධර්ම ස්වභාවය තියෙනවා. ඒක අපිට හොයාගන්න පුළුවන්. ඒක කරනකොට අර උතුමාවනේ කරන්නත් පොඩක් අමාරුයි. කරත් පළවෙනි දවසේ නොකරත් දෙවෙනි දවසේ අන්න කායික මානසික ඒක ජස්ටිෆයි කරනවා. මේ කරත් කමක් නැහැ කියලා. තත්ත්වයට එනවා. ඒක ආපහු මේක කැඩෙනවා. අපෝ ඒ තියෙන ස්වභාවයම මේ අවනත වෙන්න වෙනවා. දැන් ඒක අය උතුමාවේ කොහොමද ඒක කඩ එතනින් ඒ නිච්ච සුවාත් කියන ඇනලිසිස් එක කරන්නේ කොහොමද? කරන්නේ කොහොමද? ඒක ඇයි ඒක දිගටම ඒ කියන්නේ කරපු එකක් හිතින් නැත්තේ ඇයි? ඒ කියන එක තමයි මගේ ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේ පේනවා. ඔව් ප්‍රශ්නේ පේනවා. එතකොට බුද්ධ ශක්තිය අනුගත වීම උනාද ඔබතුමාගේ? ස්ථාන හතරට දන්නේ නැහැ. ඔව් ඒක තමයි. එතන පොඩ්ඩක් මම අර ආයි කලින් ප්‍රශ්න දෙකකට උත්තර දුන්නා වගේ හැමෝම මේ පින්වතුන් සියලු දෙනාටම කියන්නේ හැමෝම අර අරහතුන් වහන්සේ කියන වගේ රුපියල් 500යි වියදම් වෙන්නේ. එක තැනකට යන්න. බස් එක ඒ කාලේ නම් දැන් ඊට වඩා ටිකක් වැඩි ඇති. ඒ පොඩි වියදමයි යන්නේ. තරේ තැනකට ගිහිල්ලා අනුගත වීම සිද්ධ වීම කරන්න පළවෙනි කාරණාව. හරිද? එතනට යන්න තමන්ගේ හිතත් මේ ධර්මතාවයෙන් අර දැනෙන්න ඕනේ. දැන් මම යන්න ඕනේ. දැන් මට මේ ප්‍රශ්නෙන් මම නිදහස් වෙන්න මම යන්න ඕනේ කියන එකක් හිතට එනවා. ඒ ආපු වෙලාවට යන්න. තනියම හරි යන්න. හොයා එහෙම කර තනියම හරි යන්න. එමෙ ගියාට පස්සේ තමයි ඔය නිත්‍ය සුඛාර්ථ ලෝකවල ටික තමන්ට පේන්න ගන්න. එතනින් මෙපිට මේ දහම තේරෙනෝ අර මං කිව්වා වගේ කායජ කාය කර්මජ කාය චිත්තජ කාය වල සම්බන්ධයක් තියෙනවා. ගතියින්ද තමයි වෙන්නේ. ගති ටික තමයි ලියන්න ඕනේ. පටි ටික තමයි ගැලවෙන්න ඕනේ. ඔය ඔක්කොම ටික පැහැදිලි වෙනවා. ඒ ටික පැහැදිලි වුණාට සෝතාපන්න මාර්ගයට අවතීර්ණ වීමක් වෙනවනේ. බුද්ධ ශක්තිය අනුගත වීමත් සමගම ධම්මෝ සම්දිට්ඨිකෝ වෙනවා. සම්ටික දකින්න. හැබැයි ගලව ගන්න තාම බෑ. මිදෙන්න පුළුවන් පාරකුත් තියෙනවා. පාරත් පැහැදිලි. පාර පැහැදිලි වුණාට පාරත් හරියටම මේ මොකද්ද මෙතන වෙන්නේ කියන එක බැලුව හිර වෙනවා.
ඒ හිරවීමට තමයි බුද්ධ චරිත අනුගත වීම ඕන වෙන්නේ. ඒක සම්මා දිට්ඨියටපත් උනායින් පස්සේ ඔය නිත්‍ය සුඛාත් ස්වභාවය පේන්න පුළුවන්. අනිත් එක තමයි කියන්න ඕනේ. ඉස්සෙල්ලා මම දේශනාවෙදිත් කිව්වා වගේ හැම වෙලේම මේ රත් වෙන පිච්චෙන මත් වෙන ස්වභාවය මතුවේවි ගිහිල්ලා අනිච්ච බව දුක්ඛ බව දකින්න නම් ඒ සිදුවීමට අදාළ නිත්‍ය සුඛාත් හොයාගන්න ඉපේ. ඒක සිද්ධියෙන් සිද්ධියට වෙනස්. පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. තමන්ම හොයාගන්න ඕනි දෙයක්. හොයාගත්තට පස්සේ ඒක මමම පුම්බගෙන මම්ම මාරයි කියලා මම්ම හදාගත්ත මේ ලෝකයක් කියලා පේනකොට ඒකේ අනිච්ච බව දුක්ඛ බව අනාත්ම බව දැකලා ඒක ගැලවිලා යද්දී ඒක තව එක පාට ගැලවෙන්නේ චුට්ටක් ගැලවිලා ගිහින් තව තියෙනකන් නැවත මතුවෙනවා. දැන් ඔබතුමා හෙවනේ ඇයි රැඳෙන්නේ නැත්තේ කියලා. රැඳෙන්නේ නැහැ. අර ගති ස්වභාවයේ කොටසක් ගැලවෙනවා. අපි හිතමු ආයෙත් සමහර තැන්වලදී පජානාති වෙලා නැතුව අපි හිතමු දැන් ගතියේ බලය 100ක් කියලා. පටිය ඒ කියන්නේ ඒක නිච්ච කරන් සුඛ කරන් අත්ත කරගත්තේ ලෝකය මොනවා හරි යුනිට් එකකින් ගමු 100ක් කියලා. ඒ 100 දෙකක් ගැලවිලා එකට 98ක් තියෙනවනේ. ආයි 98 105ට වැඩි වෙන්න පුළුවන්. පැහැදිලි නේද? ඔව් ආයි 105ට වැඩි වෙන්න පුළුවන්. මොකද එතන මේ අපේ මිස් එකක් වෙලා පජානාති වෙලා නැහැ දැකලා නැහැ. එතකොට ආයි ගෙතෙනවා. ඊට පස්සේ ඉතින් ඕක ආයි පජානාති වුණොත් තමයි සික්කති වෙන්නේ. පළවෙනි පියවර පජානාති. ප්‍රජනනය වෙන හැටි ජානාති වෙන්න. ඒ කියන්නේ තරහ ගියා කියලා තේරෙනවා කියන එක නෙමෙයි. තරහ යන ක්‍රියාවලිය තමයි. අර ක්‍රියාවලියේ මුල ඉඳාම පිරි වෙලා ඒක පජානාති වෙනවා. තරහ යනවා කියලා හැවොටම පේනවනේ. එහෙමනේ. ඔව්. ආයිත් යෝගයට අහු වෙන්න පුළුවන්. ඒක තමයි. ඒකනේ කිව්වේ එකම ගතියක් නගති වෙන්න වාර ගාණක් ආනපාන වෙන්න ඕන. එකපාරකින් ගැලවෙන්නේ නැහැ. එක ගතියක් ගති අගති වෙලා තමයි නගති වෙන්නේ. ගති අගති වෙන එක කීප වාරයක් අගති වෙලා තමයි ඒ ගතිය ගැලවිලා යන්නේ. ගතියෙන් ගතිය ගැලවෙන. ගති කොච්චර තියවත් දන්නේ නැහැ. දැන් රාග දේශ මොහ තුනයි කිව්වට ඔහොම තුනක් නෙවෙයි තියෙන්නේ. ඒ ගොඩක් තියෙනවා. එතකොට ඒ තියෙන ප්‍රමාණවල ටික අපි දන්නෙත් නැහැ. මතුවෙන විදිහට දකින්න වෙන්නේ. සමහර ඒවා ගති කියලා හිතෙන්නෙත් නැහැ. මොකද සම්මත රාමුවලත් අපි හිර වෙලානේ. දැන් අර බෝඩි මේ අර ගත්ත සිදුවීමේ ඒ දරුවට ගතියක් කියලා කවදාවත් හිතෙන්නේ නැහැ. මම හොඳ ළමෙක් වෙන්න මම මෙච්චර ලෝකයට හොඳ කළා ඇයි මට මෙහෙම වෙන්නේ කියලා නිහිතන්නේ. හැබැයි හොඳ කරනව නෙවෙයි එතන තියෙන්නේ තමන්ගේ හොඳ නාමයක් පවත්වා ගන්න ඉච්ඡට පටියක් කියලා පටිච්චක් කියලා නිත්‍ය සුඛාත්තක් මෙතන තිබිලා තියෙන්නේ. ඒක නිපිච්චීමා පැහැදිලිනේ. හිතෙන්නේ නැහැනේ කවදාවත් ඒක ගති කියලා එක පජානාති උනේ නැත්තම් එයාට ජීවිත කාලෙම ওই දුක සැප කර යනවනේ පීඩාව විඳින්න. ඉතින් ඒ වගේ අපිට පජානාති වෙන්නත් එපා මේ මගේ ගතියක් කියලා ඒක පළවෙනි පියවර. ඊට පස්සේ ඒක ඇනලයිස් කර විශ්ලේෂණය බලනකොට ඔක පේන්න ගන්නවා. පේන්න ගත්තත් ගැලවෙන්නේ නැහැ. ඊට පස්සේ බාධක තියෙනවා. ඒකයි මම කියවල හතරවෙනි කාරණාවේ පින් අනුමෝදන් කරන ඒවා බාධා වෙනවා. බුද්ධ ශරීර අනුගත වෙලා නැති ඒවා බාධා වෙනවා. ඒ ඔක්කොම බාධක මේ බාධක ටික ලිහිල් වෙවි යනකොට තමයි ඔන්න පැහැදිලි වෙවි අර වගේ අර නිත්‍ය සුඛාත්ත ගැලවි කීප වාරයක් කනපාන වෙන්න වෙනවා. අන්තිමට ඉච්ඡ ඉතුරු වෙනවා. ඉච්ඡ ඉතුරු වෙනවා පටියේ ගැලවිලා යන්නේ. දැන් අර ගත්ත උදාහරණය අනුව ගත්තොත් ඒ ළමයාට ඒ බෝඩිම් දැන් අර බෝඩිමේ අර මම සිද්ධියක් ගත්තේ හොඳ ළමයා හොඳයි. හැමෝ අතරම හොඳ කෙනෙක් වෙන්න ඕනේ. ඒ හැමෝ අතරම හොඳ කෙනෙක් වෙන්න ඕනේ කියන ඉච්ඡ ඉතුරු වෙනවා. හැබැයි පටියක් නැහැ. එතකොට එයාට ඔය වගේ දෙයක් වුණා කියලා රත්තිල්ලක් පිච්චිල්ලක් මත්තිල්ලක් වෙන්නේ නැහැ. ඒත් එහෙම වුණාම දුකයි. කවුරු හරි නිකන් එයා ගැන වැරදිට කතා කරාම දුකයි. ඒ දුකේ තියෙන නිරාමස දුක්ඛය. ඇයි ඒ දුකට දෙන්න පටි ස්වභාවයක් නැහැ. තියෙනවා නම් පටි ස්වභාවයක් ඔක රොද වෙවි ගිහිලා ආනපාන වෙන්න ඕන. ඒක ගැලවිලාම ගිහිල්ලා නම් නැවත එනකොට එන නිරාමස දුක්ඛය. ගැලවිලා ගිය වෙලාවෙත් එන නිරාමස දුක්ඛය. පැහැදිලි? ඒ වෙලාවේ සාමිස දුක්ඛයක් ආවා, රත් වුණා, පිච්චුණා, ඇනලයිස් කරලා විශ්ලේෂණය කරලා බැලුවා, නිත්‍ය සුඛාත් හොයාගත්තා.
මම පුම්බගෙන මම දාගත්ත මගේම එකක් කියලා දැක්කා. ඕක අනිච්ච බව දකිනකොට ගැලවිලා ගියා. ඒ වෙලේම නිරාමස දුක්ඛය අත්විඳිනවා. ඒ වෙලේම අත්විඳිනවා. හැබැයි තව තියෙනවා නම් ආයෙ එනවා. ආයෙ ඇවිල්ලා ආයෙ වාර ගානක් ආනපාන වෙලා තමයි ගැලවිලා යන්නේ. පැහැදිලි? ගැලවිලාම ගියාට පස්සේ ඒත් අපිට ඔය වගේ සිද්ධි වෙනවා. උනාට අපිට දුක තියෙනවා ඒකේ තියෙන නිරාමිස බව. ඒකේ නැහැට තවන දවන පිච්චෙන දෙපා. එතන ඉච්ඡ විතරයි ඉතුරු වෙන්නේ. පටියක් නැහැ. පැහැදිලිද? අන්තිම ප්‍රශ්න අතුලාමනේ දැන් මම මේ සංගතිය මම දන්නවා දැනුමෙන් දන්නවා මේ අනාගාමී ඵලයට මේ කැඩෙන එකක් තමයි මේ මේක තරග කරන්නේ. දැන් එහෙම වුණාම අර එතුමන් මම ඒකට දැන් අනිත් අර කියපු උදාහරණය වගේ අර පොකුණේ ඔව් පොකුණේ යටම තියෙන එක. ඔව් ඒක මගේ අත්දැකීම අනුව ඒක එහෙම වෙන්න ඕනේ නැහැ. සමහර වෙලාවට අපි ඒව අනුමානෙන් හිතලයි ගන්නෙ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මම ගත්තොත් දැන් කෙනෙක් කියනවා ඔබේ දරුවා මිය ගියොත් ඔබට ඇති වෙන ස්වභාවය ඔබ දරුවව හිතින් මැරිලා කියලා සිහිපත් කරලා ඒ එන වේදනාව ඇඟට අරන් ආනපාන කරන්න කියලා කියමුකෝ. ඇත්තටම එන්නේ නැහැ නේද? එන්නේ නැහැ නේද? ඒක හරියට එන්නේ නැහැ. ඇත්තටම එහෙම දෙයකට මූණ දීපු කෙනානේ දන්නේ ඒකේ තියෙන පිච්චිල්ල කොච්චරද කියලා. එතකොට අපි අර මේක මගේ කෙලෙස් ගතියක් වෙන්නේ නැති මටත් මෙහෙම වුණොත් මාව පිච්චෙයිද බලන්න පොඩි ටෙස්ට් එකක් කරනවා කියලා සිද්ධියක් අරගෙන කරා කියලා වැඩක් වෙන්නේ. එතකොට ධර්මතාවයෙන් අපට නියාම ධර්මතාවයේ අනුව අපේ සංගති පොදිය කැළඹිලා කැළතිලා මතුවෙන්න අපිට සුදුසු කර්මස්ථාන සබහාදාමෙන් අපට ලැබෙනවා. දැන් අම්මා කෙනෙක්ට තද දරු දුකක් තියෙනවා දරුව නැති වුනහම ඉවස ගන්න බැරි තරම් දරු කැක්කුමක් පණ ගහන කෙනාට ඒකම සතර පෙර නිමිත්තක් වෙන්න එයාට ඒකෙන්මම දැන් සමහරට පීඩාවක් දුකක් විඳින්නම එහෙම දෙයක් වුණා කියමුකෝ. එහෙම වුණා. කිසා ගෞතමීට උනේ එහෙම වුණා. කිසා ගෞතමී ඒක හරහා මුළු සසරක් පුරා අම්මා කෙනෙක් වෙලා ඒ පණ ගහපු දරු කැක්කුම තමයි දැකලා ඒ නිවාගත්තේ. හැබැයි ඕක දරු කැක්කුමක් නැති අම්මා කෙනෙක් ඉන්නත් පුළුවන්. ඉතින් පුළුවන් නේ ඉපදුණු ගමන් දාලා යන්නේ. කොහේ හරි ඔතල තියලා යන්නේ. එහෙම කැක්කුම නැති අය ඉන්නවනේ ඉතින්. හැමෝටම එහෙම අම්මා කියවට හැමෝම සමාන වෙන්නේ නැහැ නේ එක විදිහට. ඒතර එහෙම නැති කෙනෙක්ට ඒක එහෙම වෙන්නේ නැහැ. දරුවෙක් නැති වුණා කිව්වට එක් ගාණක් නැති අයත් ඉන්න පුළුවන්. ඉන්න පුළුවන් ඕන තරම්. අපි ඒක හරි අඩුයි හැබැයි ඉන්න පුළුවන්. එතකොට ඒකයි මම කියන්න ගත්තේ අර ස්වභාවිකවම අපට නියාම ධර්මතාවයෙන් ඒ කමටහන් ටික අර අපි කියන්නේ සෙට් වෙලා තියෙනවා. අපිට වැඩිපුරම කෑම කාලා අපි වැඩිපුරම විඥාන ආහාර හදන පාර තියෙනවනේ අපේ ට්‍රැක් එකක් තියෙනවනේ. ඒ ට්‍රැක් එකේම තමයි අපි හැම වෙලෙම ඉන්නේ ගොඩක් වෙලාවට. ඒතර එයාට ඒකෙමම තමයි කමටහන් ටිකක් දෙන්නේ. ඒක මතුවෙන වෙලාවට දෙක ගියා නම් හරි අපි අර හිතලා හයිපොතටිකලි හිතලා මෙහෙම වෙයි කියලා හිතලා අර ගන්න ඕනේ නැහැ. එහෙම ගන්න ගියාම එහෙම ඕනේ නැහැ. ඒක මතුවෙන වෙලාවල් වලදී අන්නේ යවන්න තියෙනවා. ඔව්. ඒ කාරණාවක් පේනවා. ඒක නිච්චසුව ඇනලිසිස් එක තමයි වෙන්නේ. ඔව් දැන් නිච්ච සුඛාත්ත කරගත්ත එකේ කාරණාව පේනවා කිව්වට කාරණාට දීපු වටිනාකම මාරයි නියමයි ෂෝක් කියලා හදාගත්ත එක පේන්නේ නැති වෙන්නත් පුළුවන්. ඔව්. එතන ඉතින් අර මං කියපු බුද්ධ ශාසන අනුගත වීමේ අඩුවක් තියෙනවා නම් ඒකත් බලන්න පුළුවන්. ඒකත් තමම බලාගෙන තමන්ට ඒක තේරෙන අනුගත වුණා කියලා දැනෙනවා. දැනෙන්නේ මේ ධම මේ හොඳට පසක් වෙලා පැහැදිලි වෙනවා. හොඳට පේනවා කියලා. දැන් කලින් ගියායේ ඉන්නෝ 20 30 පාර ගියායේ ඉන්නෝ. මේ ඔබ දැන් නම් ට්‍රැක් එකට වැටුනේ දැන් යන්න ඕනේ ආපහු. ඒකයි තියෙන්නේ. හොඳයි සපත් ඒවා. අවසරයි හරි තමයි අවසරයි. ඔව් සපත් ඒවා. ඔබතුමීක මට පොඩි කාරණයක් දැනගන්න කතා කරේ. මම පුංචි කාලේ ඉඳලම අපේ අම්මා මට කියලා දෙනවා මේ
පොඩි කාලේ මම මේ මගේ කටට මේ පීකුඩු කෑල්ලක් දාපුවාම ඒක තූ දාලා අයින් කළා කියලා. ඒ වගේ ඉඳලා මම මේ ඊට පස්සේ මම ඇත්තටම මාස් නම් කවදාවත් කාලේ තිබුණේ මාළු කෑවා, බිත්තර කෑවා. ඒක කාලෙකදී අර මම දැක්කා මේ වීඩියෝ පටයක් දැකලා ඉවරලා මේ කුකුල්ට මරන්නේ කොහොමද, මස් මරන්නේ කොහොමද එක්කම දැකලා ඒක මම නැවැත්තුවා. නැවැත්තුවා කියන්නේ මම මෙහෙම ඒක තද දේශීය නැවැත්තුවා නෙමෙයි. ඒක සාමාන්‍ය මට මොනවා හරි කඩට අවුලොත් එහෙම ඒක මේ තූ දාලා එහෙම කරන එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් නැවැත්තුවා. නමුත් දැන් ඔබතුමිය අද දේශනා කරපු ඒක අනුව ඒක මම ගතියක් හැටියට හදාගෙන එන එකක්ද කියන එක මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. ඒක සමහර විට ගතියක් ඔය කියපු විස්තරය අනුව මට හරියටම කියන්න බෑ. කියපු විස්තරය අනුව ගතියක් නෙවෙන්නත් පුළුවන් මහත්තයා. මොකද සමහර අයට පුංචි කාලෙම අර එහෙම ඉන්නවා. සමහර අය ඉන්නවා පුංචි කාලේ ඉඳන්ම මස් මාළු අර අම්මලා හදලා අර බත්තල ඔක්කොම જાති මික්ස් කරලා කැවුවත් ඒ ළමයින්ට ඒ අම්මලට හොයාගන්න බෑ. සමහරලාට ළමයි කෑම කන්නෙම නැහැ. සමහරට මාළු අයින් කරලා ඒ වගේ ಜಾති මාංශ ආහාර අයින් කරලා එළවලු විතරක් දුන්නාම කන ළමයි ඉඳලා තියෙනවා. මොකද ඒ ළමයාගේ අර හුරු වෙලා තියෙන විදිහ, කට හුරු වෙලා තියෙන විදිහ හා එයාට ධර්මතාවයෙන්ම අර එහෙම දේවල් වෙන්න සිද්ධ වෙන්න යෙදිලා නැහැ. ඉතින් දැන් සමහරු කියනවා මේ අනේ හරි පින්වන්ත ළමයෙක්නේ පුංචි කාලේ ඉඳන් උඹලකඩ කෑල්ලක්වත් කන්නේත් නැහැ. ඒ ළමයාට ඒක කන්න හිතිල්ලත් නැහැ. කැව්වත් කන්නේ නැහැ. කටට දැම්මත් එළියට දානවා කියලා කියනවා. ඉතින් එයාට ඒ පැත්තෙන් අය ගනුදෙනු අර බාහිර වුණ අය ගනුදෙනු ගොඩක් එකතු වෙන්න ධර්මතාවයෙන්ම ස්වභාවිකවම ඒක එයාට පිළිහිටලා නැහැ. ඉතින් එහෙමයි කියලා ඒ දරුවා තුලත් සසරේ ගමන් කරන කෙලෙස් සංගති ටිකක් තියෙනවා. ඉතින් ඒ ටික එයා හොයාගන්නකම් එයාත් පාරේ මෙරි ඉපදී යනවා. අපි රාමුවට දාලා පින්වන්තයි කියලා කිව්වට පින්වන්ත සැබෑ පින්වන්තයෙක් වෙන්නේ මේ දහම දැකගත්තාම තමයි ඉතින්. එහෙම එකක් තියෙනවා. ඒත් ඔබතුමාගේ ප්‍රශ්නේ ඔක ගතියක් දෙවෙන්නත් පුළුවන්. මොකද පොඩි කාලේ ඉඳන් මේක අර හුරුවක් නැතිකමනේ තියෙන්නේ. හුරු පුරුද්දක් නැතුව ඇතැල්ල ගියා. දැන් මං අහලා තිබුණා සමහර ළමයි ඉන්නවලු බත් කන්නේ නැති ළමයි. ඒ ළමයි බත් ඇටයක්වත් කන්නේ නැහැ. ඒ කියන්නේ පොඩි කාලේ ඉඳන්ම පාන් බනිස් වගේ පිටි වලින් හදපු කෑම විතරයි ඒගොල්ලන්ට වෙනම හදනවා. ඒ දරුවා කොහේ හරි ගෙදරක ගියත් බත් කන්න. කිසිම දවසක බත් කන්න. එහෙම ඉන්න. තව මට එක්කෙනෙක් හම්බෙලා තිබ්බා කොහෙවත් එළිය ගෙදරකින් කෑම කන්නේ. ගෙදරම උයනේම විතරයි කන්නේ. කොහෙන්වත් කන්නේ. කොහේ ගමනක් ගියත් ගෙදරින් හදාගෙන යන්නේ. එක්කෙනා පුරුදු වෙච්ච අර හුරු පුරුදු තියෙනවනේ. ඔක හුරු පුරුද්දක් වෙන්නත් පුළුවන්. ඔව්. එහෙම වෙන්න පුළුවන්. අර නිකන් අර සමහර ඒවා අපි දන්නේ නැතුව කනකොට කැවෙනවනේ දැන්. අපි රෝල් එකක් කට්ලට් එකක් කනකොට සමහර ඒවා දැන් මේ ළඟ දවසේ වෙජ් කියලා ගහලා තිබ්බා. මම වෙජ් කියලා ගහලා තිබිච්ච එකෙන් අතර එක වෙජ් නෙවෙයි. ඒක ඇත්තට කනකොට තමයි වෙජ් නෙවෙයි කියලා තේරුනේ දැන් ඉතින්. එතකොට දැන් ඒතර කට්ටි ඉස්සරහා මෙහෙම එළියට දාන්න බෑනේ කට දාපු ටික. එතකොට ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ වගේ කැවෙන වෙලාවල් තියෙනවා ඉතින්. මොකද මේක වාරණය කරලා අර සයිනයිඩ් කටේ ගෑවුණා වගේ දඟලන දෙයක් නැහැනේ. ඉතින් එහෙම දේවල් වෙන්න පුළුවන් මිනිස්සුන්ට ඕන තරම්. ඒවා අර වාරණ කරලා තහංචි දාලා නීති දාලා එහෙම යන්න වත්තක් දාලා වාරණයක් දාලා යන ගමන නෙවෙයි. මොකද ඒව සංගති නෙවෙන්නත් පුළුවන්. ඒව සංගති නෙවෙයි ගොඩක් වෙලාවට. ගෑවිලවත් නෑ සමහර වෙලාවට. නිකන් පොඩි කාලේ කාපු නිසා හුරුවට කාපු නිසා ඔය හම්බෙලා කෑමක් කන වගේ කනකොට කැවෙන ඒවා තියෙනවා. ඉතින් කරන්න දෙයක් නෑ. එතකොට අපි ඉතින් කොහොමත් අර පින් අනුමෝදන් කිරීම සිද්ධ වෙනකොට ඒ සියලු ලෝක සියලු සත්ත්වයන්ට පින් අනුමෝදනාව සිද්ධ වෙනවා. ඉතින් ඒව හරහා හිතලා අර රස පෙරේතකමෙන් තෘෂ්ණාවෙන් උවමනාවෙන් මරාගෙන අර උයාගෙන හැම කනකොට තමයි අත්තන හරහ රස පෙරේතකමක් එනවා. වගේම බාහිර ණය ගනුදෙනුකුත් ලොකුවටම හැදිලා තියෙනවා. එහෙම වුණා. අවසරයි අරි උත්තමාවියනි මට පැහැදිලි කරලා දැනගන්න පුළුවන්ද සංඥා නිරෝධ වෙලා ඇති සංඥා වේදිත නිරෝධ සමාපatti. ඔව්. එතන දැන් සංඥා නිරෝධය නිවනයි කියලා ඔය දැන් ගොඩක් අය පටලව ගත්තානේ. එතන සංඥා නිරෝධ සමාපත්තිය කියලා එකකුත් තියෙනවා. ඒ සංඥා නිරෝධ වේදායත සමාපත්තිය කියන එකට සමවදින්න පුළුවන් වෙන්නේ
ඔය අරහතුන් වහන්සේලාට තමයි. ඒ කියලා කියන්නේ අපි දැන් සංඥාව කියන එක මුලින් මෙතන තේරුම් ගන්න ඕනේ. අපි තේරුම් අරන් තියෙන්නේ සයනු බිඳුව ඥායන්න සංඥා කියන එක. සිංහල භාෂාවෙන් තේරුම් ගත්තා අර මාර්ග සංඥා වගේ එකක්. එතකොට මාර්ග සංඥාවල රතුර තියෙනවනේ සංඥාවල්නේ. ඒ වගේ සංඥාවල් අයින් කරන්න ඕනේ. සංඥා කියන එක ගත්තා මාර්ග සංඥා කියන තේරුමේ, නිරෝධය ගත්තා නැති කිරීම කියන තේරුමේ. අරන් සංඥා නැති කරන්න ඕනේ කියන ක්‍රමයක් හදාගත්තා. ඉතින් බුදු පියාණන් වහන්සේගේ මුළු උතුම් අතු කරපු මුළු දේශනාවම සංදේශනාවක්. ඒකේ සන් තමයි අර තිබුණේ සංඥා කියන එකේ. හැබැයි සන් තේරුම් ගන්න බැරි හින්දා සංඥා තේරෙන්නේ නැහැ. ඒකට සංඥා කියන එකට සිංහල තේරුම ගත්තා මේ සංඥාව. මේ බල්බ් එක, මේ ෆෝන් එකක්, මේ මිනිස්සෙක්, මේ සංඥා. මේ කම්පියුටරේ වගේ මොලේ තියෙනවා. ඒවෙන් අපි සංඥා අඳුර ගන්නවා. වේදනාවල්, මේ කැවුම් සුවඳක්, මේ සබන් සුවඳක් කොහොම අඳුර ගන්න. එහෙනම් මේ සංඥාවල් ගන්න නැතුව ඉන්න ඕනේ. සංඥාවල් නැති කරන්න කාට හරි පුළුවන් නම් සංඥා නැති කරන තැනකට යා ප්‍රගුණ කරලා ආවොත් කිසිම සංඥාවක් දැනෙන්නේ නැත්තම් අන්න නිවන් දැක්කා කියලා. මොකද පරිවර්තන හරහා සන් නැති වුණා පළවෙනි කාරණාව. සංඥාවට සිංහල තේරුම ආවා, නිරෝධෙට නැති කිරීම කියන තේරුම ආවා. ඒකේ මුළු ඔක්කොම ධර්ම විග්‍රහය පටලැවුණා. එතකොට සංඥා නිරෝධය එහෙම තමයි ගොඩක් අය කරන්නේ. ඔය ලංකාවේ භාවනා මධ්‍යස්ථාන 300 ගණක් තියෙනවා. ඒවැ තදටම යන්නේ නැහැ. ඉන්දියාවේ නම් තදටම යනවා සංඥා නිරෝධයට. ගොඩාක් කට්ටිය ඔය මේ රූපයක් නැහැ, එහෙම වේදනාවක් නැහැ, එහෙම කියලා ඔක්කොම අයින් කළා ඇහැට රූප එනේවා රූපේ හිතන්න අරමුණු සිතිවිලි පහළ වෙන්නවත් දෙන්නේ අයින් කළා හිත හිස් කරගන්න. හිත හිස් කරගන්න එක තමයි ශූන්‍යතාවය කියලා ඒගොල්ලෝ විස්තර කරන්නේ. ඉතින් ඇත්තටම නිවැරදි දහමේ සංඥා කියලා කිව්වේ අර මං දැන් මේක කිව්වේ සංඥා සති සංඥා අබිනිවිස්ස කියලා දැන් සංඥා උපාදාය කියලා යනවනේ. සංඥා කියලා කිව්වේ සන් කියන්නේ අපේම ලෝකය අපිම හදාගත්ත අපිටම මාරයි නියමයි ෂෝක් කියලා අපේම ඥාණයෙන් අපේම වටිනාකමින් අපේම අත්ත් සංඥාවෙන් ගොඩනගාගත්ත ලෝකයක් තියෙනවා. ඒ ලෝකය තමයි සංඥාව. ඒ ලෝකයේ තියෙන සංඥාවෙන් ඒ ගති ලෝකයෙන් දෙන තල්ලුවෙන් තමයි තව ඒවා හදා යන්නේ. එතකොට අර නිච්ච කරන් සුඛ කරන් අත්ත් කරන් ඉන්න එකේ නිච්ච සංඥාව. සුඛ සංඥාව. අත්ත් සංඥාව. තේරුණා නේද? එහෙනම් තමන්ගේ සංගති ලෝකයේ තියෙන ගති ලක්ෂණ ටිකයි සංඥා කියලා කියන්නේ. පැහැදිලිද? තමන්ට ස්ටේටස් එක තත්වය මේන්ටේන් කරගන්න හොඳ ළමයෙක් වෙන්න ඕනේ හින්දාන බෝඩි මේ යාළුවා තැන් වල කියයි කියලා බයට නින්ද යනවා. ඒ සංඥාව තියෙන්නේ තමන්ලා. තේරුණාද? හාවෙක් මෙතනින් ගියා මස් කන්න ආස කෙනාට හාවව පේන්නේ මස් අම්මෝ මාර රස මස් හා මස් නම් මරු. අන්න සංඥාව තියෙන්නේ එහෙම. දැන් හාවෙක් දැක්කා හාවෙක් නෑ කියන එක නෙමෙයි. එයාගේ සංඥාව තියෙන රූපම් උනේ අසපෙරේතකම ඇති උනේ අර හාමස් මාර රහයි. ඒක මාර රහයි කියලා එයා දීපු සංඥාව. පැහැදිලිද? එතකොට අන්නේ නිච්ච කරන් සුඛ කරන් අත්ත කරන් තමන් දීපු වටිනාකම් ටික හරහා ගොඩනගාගත්ත සංඥාවෙනුයි රෝධ වෙවි ගෙත කොටා යන්නේ. අන්නේ හදාගත්ත ලෝකේ අනිච්ච බව දුක්ඛ බව දකින්නකොට පවත්ව ගන්න බැරි බව තමන්ම හදාගත්ත එකක් බව තමන්ම වටිනාකමක් දීප බව මේක ඇති දෙයක් නැති බව මටම තමයි මේක මරු නියම ෂෝක් කරගෙන තියෙන්නේ කියලා පේනකොට අර සංඥාවේ තියෙන බරපතලකම මේකේ තියෙන ඝනකම ගතිය ගැලවි යන අර එක පපඤ්ඤ සංඥා ආයත් සංඥා නිත්‍ය සුඛාර්ථ සංඥා. ඒ කියන්නේ ගොඩනගාගත්ත ලෝකේ. ඒ ලෝකයේ තියෙන හරය ගැලවි යන්න ගන්නකොට වටිනාකම අඩු වෙනකොට සංඥාව ගොතකොට ආපු රෝධ වෙවි ආපු එක නිරෝධ වෙනවා. ඔය සංඥා නිරෝධය ජීවිතේ භාවිතා වෙවි අනේකයි භාවනාව. පැත්තකට ගිහිල්ලා කරන එක නෙමෙයි. එහෙම තමන්ගේ ගති ටික ගැලවි ගිය දවසක ගති එකක්වත් නැති කෙනා අරහත් ස්වභාවයටපත් උනා වෙනවා. ඒ උත්තමයාට පුළුවන් සංඥා නිරෝධ වේදයිත සමාපත්තියට සමවදින්න. එතකොට අර සාමාන්‍යයෙන් මිනිස්සෙට
දැන් අරහතුන් වහන්සේ එක්කෙනෙක්ට පුළුවන් පොඩි වෙලාවක් කිසිම දැන් සංඥා කොහොමත් නැහැ. ඒක නිසා වේදායිත ස්වභාවයකුත් නැහැ. ඒක නිසා රෝධ වෙන්නේ නැති නිසා ඒ සංඥාවෙන් වේදායිත ස්වභාවය ඇති වෙන්නේ නැති වුනහම ඇති වෙන සුවයක් තියෙනවනේ. ඒ සුවය අරගෙන ඒ සුවයේ ගොඩ වේලා රැඳිලා ඉන්න පුළුවන්. ඒ කියන්නේ අපිට රත්තිල්ලක් පිච්චිල්ලක් මත්තිල්ලක් හිත කැළඹීමක් ආවොත් කොච්චර නොසන්සුන්. එහෙම කිසිම රත්තිල්ලක් පිච්චිල්ලක් නැති සංඥාවක් නැහැ. වේදායිත ස්වභාවයක් එන්නේ නැහැ. එතකොට රෝධ වෙන්නේ නැති එන්නේ නිරාමිස සුවේ ගොඩ වෙලාවක් ඉන්න එකයි සංඥා වේදායිත නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ. එහෙම පුළුවන් සමවදී. හරිද? ඒක තමයි සංඥා වේදායිත නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ. අරහතුන් වහන්සේලාට පුළුවන් මේ සමාපත්තියට සමවදින්න. හැබැයි ඒක වරද්දගත්ත සංඥා නිරෝධේ නිවනයි කියලා. එතකොට සංඥා නිරෝධ කරන්න පටන් ගත්තා අපේ පින්වතුන් ගොඩක් අය. අපි දැන් අවුරුදු 1000කට 1500කට කලින් ඉඳන්ම ගොඩාක් පොත්පත්වල ලියුනේ සංඥා අයින් කරන්න කියලා. එතකොට මේ සංඥා ගහක් ගොඩක් භවනා මධ්‍යස්ථානවල තියෙනවලු. මුලින්ම පොලිමක් ගස්සනවා. ගහසල ගහක් පෙන්නනවලු. අර ඇයට තියෙන්නේ මොකක්ද? ගහක්. දැන් ඔයා ඒ ගහ දිහා බලාගෙන මෙතන ගහක් නැහැ කියලා භාවනා කරා. මේ ඇහැට පේන ගහ නැහැ කියලා හිතන්න. සංඥාව නැති කරනවා. ඇයි එහෙම ඔයාට මේ ලෝකේ හැමදේම දකින්න පුළුවන් නම් ඒක නිරෝධයක් ඒක තමයි නිවන කියලා විස්තර කරා. පැහැදිලිනේ බලන්නකො කොච්චර බරපතල පටලැවිල්ලක්ද උනේ කියේ. කොයි තරම් බරපතල පටලැවිල්ලක්ද ඒක. ඒ පටලැවිල්ල තමයි මේ ලියන්නේ. ඉතින් මේවා මේ ඉන්න අය අහන්න ඕනේ. මේ කියන දේවල් අහන්න ඕනේ. විවේචනය කරන්න කලින් කියන දේවල් අහන්න ඕනේ. අහලා තමනුත් පරිශීලකෙක් වෙලා මේක මොකද්ද මේ කියන එක අත්දැක්කනම් පැහැදිලි වෙනවා. එහෙමයි තියෙන්නේ. හොඳයි. සූපත් ඒවා ඒ ප්‍රශ්නෙට උත්තරේ දුන්නා මං හිතන්නේ. ඔව්. අවසරයි අරියුත්තමාවෙන්නේ මේක කලිනුත් ඔබතුමියගෙන් අහපු ප්‍රශ්නයක්. ඒත් මගේ හිතේ මේ දවස්වල මේ ප්‍රශ්නේ නිතර එන නිසා මම නැවතත් ඒක අහනවා. මස් කෑම නොකෑම අතර පොඩි මේ කියන්නේ මම මේක ගැන තර්ක කර ඉන්න කාලයක් වෙලා. ඔව්. මොකද මම කලින් ඉස්සරනම් මේ බණ අහන්න කලින් නම් ඕන එකක් කෑවා. ඊට පස්සේ දැන් අවුරුද්දකට කලින් ඉඳලා මේ කියන්නේ බණ අහලා අවුරුදු 2ක් විතර යද්දී මට හිතුණා මම මස් කන එක නතර කරන්න ඕනේ කියලා. ඇත්තටම නිවනපන් ස්වාමීනාංශගේ බණ අහලා තමයි එහෙම හිතුනේ. ඊට පස්සේ මම අවුරුද්දක් විතර කාලයක් හිටියා. අර කිව්වා වගේ කැවෙනවා. ඉතින් රෝල්ස් අනම්මනම් ඉතින් සමහර වෙලාවට කැවෙන ඔෆිස් එකේ හැම ඉන්නකොට. ඒ වුණාට මම ඉතින් හැම දෙයක්ම අහනවා YouTube එකේ ඇහෙන ඕන එකක් අහනවා මයින් නෑ මේක මොකද්ද කියලා බලන්නේ අහනවා. ඒ අහනකොට සමහර අය කියනවා මෙහෙම අර දැන් අපි බුෆේ එක යද්දී ඕන චිකන් විතරක් තිබ්බා කියලා හිතමුකෝ. එතකොට අපිට ඒක අනුභව කරන්න වෙනවනේ. කන දෙයක් නැහැනේ කියලා අනුභව කරන්න වෙනවනේ කියලා. වෙනවනේ. දැන් මට ඒ වගේ අවස්ථාවක් මේ ළඟදී වුණා. පවුලේ අය ඔක්කොම එකතු වෙලා ඉතින් එතනදී මම කියන්න ගියේ නෑ මම කන්නේ නෑ. මම මුකුත් කියන්න ගියේ නෑ. මම සදනකොට හිටියා. එනනම් මට කන්න දෙයක් තිබ්බේ නැහැ. අර ඒ වගේ අවස්ථාවකදී මොකද කරන්නේ? අනිත් එක අරිතුමා දෙවෙනි ප්‍රශ්නය දැන් ඇත්තටම බණ අහන්න පටන් ගන්න කලින් බුදු පහන තියෙන ඒවා බුදු පූජාව තියෙන ඒවා මම හරියටම කරා. ගෙදර මම තමයි ඒවා කරේ. දැන් කරන්නේ. ඊට පස්සේ අර කාර්යබහුලත්වයත් එක්කද වන්ද බණ අහන එකට මම ගොඩක් ප්‍රයොරිටි දෙනවා. ඒක අහනවා ඒත් එක්කම අර සඳක් දැකීම කියන එක මම ප්‍රායෝගිකව මම කරලා තියෙනවා. ඒක මම කරා. සමහර අවස්ථාවලදී මම පිච්චෙන වෙලාවට එන බුදුබියගේ දේශනා අහලා ඉතුනේ. එහෙම කරද්දි මට හිතුණා මේක තමයි හරි දහම. මට කාර්යබහුලත්වයත් එක්ක මම ඉතින් අර බුදු පූජා තියෙන එක එහෙම මගේ අතින් අතර වුණා. හැබැයි අද මම මේ දේශනාවට ආව පළවෙනි දවසේ ඉතින් අද මට තේරුණා මම ඒ කියන්නේ අර පින්දීම එහෙම කළ යුතුයි කියලා. ඒක තමයි ප්‍රශ්න දෙක. ඔව්. ඒක දැන් ගොඩක් ප්‍රායෝගික ප්‍රශ්න දෙකක් ඇහුවේ. ඔක හුඟක් අය අහනවා. කීප සැරයක් උත්තර දීලා තියෙනවා අර කිව්වා වගේ.
පළවෙනි ප්‍රශ්නේ ගත්තාම අර මස් මාංශ එක දැන් මේ මුලින් දැන් මේ දහම අහගෙනකොට දැන් හිතනවනේ ඇත්තටම දැන් තේරෙනවනේ අපි වෙනුවෙන් මස් දීපු සතෙක් නෙමෙයි කැමැත්තෙන් මගේ මස් ටික කන්න කියලා දීපු එකක් නෙවෙයිනේ අපි බලෙන් මරලා කවුරු හරි මරලා ඉතින් තියෙන එකක් තමයි අපි ගෙනල්ලා උයලා කන්නේ. ඉතින් දැන් මේ ලෝකේ අර තව කැම જાති කන්නක් තියෙනවා. ඒකට පුංචි කාලේ නම් කට දැන් ගොඩක් කටවල තියෙන කට හුරු වෙලා. කට හුරු වෙලා ගොඩ කාලයක හුරු පුරුද්දක් තියෙන්නේ. එතකොට අර නිකන් නැතුව බෑ වගේ වෙලා. ඒ අතර රස පෙරේතකම ඇති වෙලා ගති පුරුදු තියන අයත් ඉන්නවා. ගති පුරුද්දක් තියෙන්නත් පුළුවන් මස් මාළු කන්න. හුරු පුරුද්දක් තියෙන නිසා හුරු පුරුද්දට කන අයත් ඉන්නවා. දැන් හුරු පුරුද්දට කනකොට කෑවත් ගති පුරුද්දට කෑවත් අර බාහිර නුදුන් සතෙක්ගේ දෙයක් වෙනකොට යම් ණය ගනුදෙනුවක් හැදෙනවා කියන එක අපිට තේරුම් ගිය ගමන්ම අද ඉඳන් මං එහෙනම් ওই ණය ටික හදා ගන්න ඕනේ. අද ඉඳන් මම මස් මාළු කන්නේ කියලා වාරණයක් දාගෙන නවත්තගත්ත කට්ටිය ඉන්න පුළුවන්. ඒ අයට ඒක හුරු පුරුද්දක් තීච්ච කෙනෙක් නම් ඒ වාරණේ දාගත්තේ එයාට අර හුරු පුරුද්ද ටිකක් බලවත් නිසා පොඩ්ඩක් අසීරු. හැබැයි රස පෙරේතකමක් නැහැ, ආසාවක් නැහැ. නවත්තන්න පුළුවන්. ඒ ටිකක් අපහසුයි අර කට හුරු වෙලා. කාලා කට හුරු වෙලා. ඒ හුරුව තියෙනවා. ඊට පස්සේ ටිකක් අපහසුතාවයෙන් නවත්තගෙන ඉන්නවා. හැබැයි උතර තියෙන අනිත් පැත්ත තමයි මම පෙන්වන්න උත්සාහ කරේ ගති පුරුද්දක් තීච්ච කෙනෙක්. රස ආසාවක් තියෙන කෙනෙක් අද ඉඳන් මං කන්නේ කියලා නතර කරගත්තොත් එයාට රස පෙරේතකමක් තීනවද කියලා බලා ගන්න පුළුවන්. ගෙදර ගෙනල්ලා උයන්න කියලා කියනකොට කේන්ති යනවා. ඒ සමහර වෙලාවට කේන්ති යන්නේ එක්කෝ එයාගේ අර වත කැඩෙනවා නිවන් දකින්න තියෙන chance එකක් නැති වෙලා යනවා අපරාධෙමින් ණය වෙන්න වෙනවා මට බෑ කියලා තරහ යන්න පුළුවන්. ඒක හේතුවක් වෙන්න පුළුවන්. කෙනෙක් නැත්තම් මේ කටියට ගෙදර ඉන්න අනිත් අයට තේරුමක් නැහැනේ මේ නිකන් ණය වෙනවා අපරාධි මොකට මේවා කියනවාද කියලා එහෙම හිතලා කේන්ති යන්නත් පුළුවන්. ඒක මොක හරි හේතුවක් නිසා ඔබට කේන්ති යන්නත් පුළුවන්. ඒත් එක්කම අනිත් අය ඒක රස කර කනකොට තමන්ගේ කට්ටත් කෙලවුණලා ආසාව ඇති වෙන්න පුළුවන්. ඔය හැම එකක්ම හැම විදිහටම විශ්ලේෂණය කර බලන්න. ඇත්තටම මස් මාළු මුල් කරගෙන තමන්ගේ හිතේ පණ ගහන ගතිය මොකක්ද කියලා. ඒ ගතිය ආනපාන කරගන්න. එතකොට ඒ ගතිය ආනපාන කරගන්නකොට ආයාසයක් නැතුවම ඕකෙන් වැළකීලා ඉන්න තත්යකටපත් වෙනවා. ආයාසයක් අරගෙන ඉන්නේ අර වගේ යටපත් කරගෙන ගතිය යටපත් කරන් අමාරුවෙන් හිටියොත්. ආනපාන වෙලා ගැලවිලා ගිහිල්ලා නම් ආයාසයක් නැතුවම ඉන්න පුළුවන්. ඒත් හුරු පුරුද්දක් තියෙන කෙනෙක් ඒත් හුරු පුරුද්දට නිකන් අර කනකොට නිකන් කන්න නැතුව බෑ වගේ කට හුරු වෙලා වගේ කියලා ඒත් කෙනෙක් කන්න පුළුවන්. මොකද දැන් සෝතාපට්ටි ඵලයටපත් වෙච්ච මස් වැද්දාගේ බිරිඳ බුදුහාමුදුරන්ගේ කාලේ හිටියේ. එයාගේ මස් වැද්ද තමයි එයාගේ ස්වාමියා. මරන්නේ සත්තු ආයුධ ටික දෙන්නේ බිරිඳ. උයන්නෙත් එයා. ගෙදර අය කන්නෙත් මස්. එයා කන්නෙත් මස්. හැබැයි සෝතාපට්ටි ඵලයටපත් වෙලා හිටියේ. එතකොට උනේ එයාගේ නිවන ආවරණය වෙන්නේ නැහැ. ටිකක් දික් ගැස්සෙනවා. පොඩ්ඩක් කල් යනවා ඒකට. අර යම් බාහිර ණය ගනුදෙනුවක් සිද්ධ වෙන නිසා පොඩි බාධාවක් වෙලා ටිකක් කාලයක් යනවා. හැබැයි කවදාම හරි නියත සම්බෝධි පරායණයෙන් ඒකෙනත් අරහත් වෙනවා. හැබැයි යත් මස් සිව්ව මස් කෑ. පැහැදිලිනේ. එතකොට ඒක ඉතින් ඔබ තේරුම් අරගන්න ඕනි දෙයක්. ඔය වටපිටාව මම සකස් කරලා දුන්නේ. ඒක ඉතින් අර ඊළඟ කාරණාව දැන් අර වගේ කන්න තියෙන තැනක මොනවත්ම නෑ අපිට මොකම රයිස් එකක් හදලා ඕකට චිකන් එහෙම දාලා වෙන මොකුත් නෑ සෝස් එකකුත් එක්ක දුන්නා කියමුකෝ කොහේ හරි ගියා. දැන් අපි වෙජිටේරියන් දැන් දන්නෝ බත් එකේ මේ චිකන් හරි මොනවා හරි මස් ටික දාලා තින්නේ කියලා. දැන් අද මං කන්නේ නැත්නම් කන්නේ නැහැ කියලා බඩගින්න ඉන්නත් බෑ. දැන් බඩගින්නත් වෙනකොට ඉතින් සමහර වෙලාවට ඔබට කැම ටිකක් බෙදාගෙන පුළුවන් උපරිමෙන් අර ටික තෝරලා කන්නත් පුළුවන්. සමහර වෙලාවට ඉතින් කැවෙන්නත් පුළුවන්. ඉතින් හිතාමතා කනව නෙවෙයි මස් වැද්දාගේ බිරිඳ උයන්නත් ආයුධයක් දුන්න නම් උයලක් දුන්න නම් ඒත් නිවන වැඩකුනේ නැතිනම් එතන ඒක යනුව තේරුම් අරගන්න මේක මේ මහා ලොකු තරුණු සාපරාධී ක්‍රියාවලියක් නෙවෙයි නිවන ආවරණය වෙන්න කියලා. හරිද? නිවන ආවරණය වෙන්නේ ඔබේ රත්තිල්ල පිච්චිල්ල මත් වීමට අනුව ඔබේ සංගති චුට්ට නිසා. හරිද? ඔබේ සංගති චුට්ට නිසායි ඔබට නිවන ආවරණය වෙන්නේ. ඔබ ඒ චුට්ට හොයාගන්න නැතුව මුළු ඔක්කොම බාහිරේ රාමුව හදාගෙන ඕවේ හිර වෙලා හිටිය කියලා වැඩක් ඉන්නේ.
පැහැදිලිනේ? අර චුට්ට තමයි හොයාගන්න ඕන. ඊළඟ කාරණාව මේ බුදුන් වඳින එක, පූජාව තියෙන එක බොහොම හොඳ දෙයක්. මොකද අර මං කිව්වා වගේ අජත්ත බහිද්ද ගැට දෙකක් නේ තියෙන්නේ. දැන් ඔබ මුලින් දහම දැකකම ඒකනේ කියන්නේ මේ ඇතුළේ තියෙන දේවල් ටිකනේ කපා ගන්න ඕනේ. අපි මෙච්චර කල් මේ අනම්මනම් විකාර කරලා මේව වැඩක් නැහැ කියලා ඔක්කොම නතර කරලා දාන්න. එහෙමත් බෑ. මොකද ගෙදර දැන් ගොඩාක් ඔය පහුගිය කාලවල අහපු කට්ටියගේ අමනුෂ්‍ය බලවේග තියන අය ඉන්නවා. ගෙවල් වල ගොඩාක් ප්‍රශ්න බන අහන්න එන්න විදිහක් නැහැ. ඒ සමහර අය තනියම කතා කරන දරුවෝ ඉන්න ගෙවල් වල තනියම hina වෙන අය ඉන්නවා. ඒගොල්ලන්ගේ ඇඟට එයාගේ අය වැහෙන අය හිටියා. එහෙම ප්‍රශ්න තියෙන ගොඩක් අය මොන වෙනත් ඇවිල්ලා තිබ්බා. එතකොට ඒ අයට පළවෙනියටම කරන්න පුළුවන් සම්මාප්පයෝගී උපකර්ම තමයි බුදු පියාණන් වහන්සේට බුදු පහනක් පත්තු කරලා ගෙදර පිරිත් ටිකක් දාලා සුවඳ මල් ටිකක් තියලා නිකන් පොඩ්ඩක් අර ඒ මොකද මේ භූත ප්‍රේත වෙලා ඉන්නේ අපි වගේම මිනිස්සෙක්නේ කලින් හිටපු. එතකොට දැන් එයා දන්නවා මේ වගේ දේවල් වලින් යම් සුවයක් සෙතක් සහනයක් කියනවා වගේම ඔබ බුදු පහනක් තියලා ගාතාවක් කියනකොට ඔබ තුල හදයක් පිනාති පුණ්‍යං වෙලා පුණ්‍ය ශක්තිය ජනිත වෙනවා. ඒ ජනිත වෙන පුණ්‍ය ශක්තිය අර පරදත්තූප ජීවීන්ට මේ පින් ගන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට පින් අනුමෝදන් කරන්න. ඒක අනිවාර්යෙන් ඔබ කළ යුතු වැඩක්. ඉතින් අඩුම ගානේ බුදුපහන කෙදර තියෙනකොට ඒක නිකන් රුටින් එකක් වෙලා දිනචරියාවක් වෙලා නිකන් මේක වෙනවා. ඒ නිසා එහෙම කරන්න පුළුවන් නම් වඩා හොඳයි. නිසා එහෙම කරන්න. දැන් සමහර කට්ටිය ඉතින් දේශනානකොට බුදු පිළිම අවශ්‍ය නැහැ කියලා අයින් කරත් ඒ අයින් කරපු අය බුදුපහන තියන්නේ නැති වුණත් ඒගොල්ලෝ පහනක් තෙල් දාලා පත්තු කරේ නැති වුණත් බුදු පියාණන් වහන්සේ අපට දේශනා කළේ මේ උතුම් පටිච්ච සමුප්පාද ධහමනේ. ඒ ධහම දැකගෙන ඒ ධහම අනුව ජීවත් වෙන අය දවසේ කොයි වෙලාවක හරි පින් අනුමෝදනාව කරනවා. ඒක පහනක් පත්තු කරලා හඳුන් කූරක් ගහලා මල් ටිකක් තියලාම වෙන්න ඕන එකක් නෙවෙයි. එහෙම පුළුවන් අය එහෙම කරනවා. මම කියන්නේ මේ ධහමට ආවොත් අපිට පුළුවන් නම් ඉතින් එහෙම කරත් කමක්. කොයි විදිහට හරි අපි බුද්ධ ගුණය සිහිපත් කරනවා කියනකට වඩා බුදු ගුණය අපි දරන්න පුළුවන් නම් වටින්. මොකද්ද බුදු ගුණය? එතකොට අපි තුල ලෝක විදුව වෙන්න ඕනේ. අපි අපේ ලෝකේ විදලා තියෙන්න ඕනේ. ඒ ගුණය අපි ළඟ තියෙනකොට ඒ ගුණයේ බලයක්, ශක්තියක්, ජවයක් එක අපි ළඟ තියෙනවා. අපි ළඟ බග කරලා මේ සසරට බද්ධ වෙන ධර්මතාවය අපි දැක්කනම් භගවත් ගුණය අපි ළඟත් තියෙනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරේ ඒ ගුණ ටික ඒ සූවිසි ගුණ මේ ආර්ය ශ්‍රාවකයෙක් තුල ඇති කර ගන්න පුළුවන්. 24ෙම තියෙන එකම දෙයක්. එක එක ආකාරයට විස්තර කරා. ඒ ගුණ සමුදාය ඔබ තුල ඇති කරගත්තොත් ඒක තමයි බුදු පියාණන් වහන්සේට කරන ලොකුම උපහාරය. උන්වහන්සේ මතු කළේ මේ ධහම ලෝක සත්‍යයට ඒ ධහම දකින්න. දැන් ඒ ධහම කිය ඉන්නවත් සජ්ජායනය කරන්නවත් පොත්වල ලියන්නවත් අනුන්ට කියන්නවත් නෙමෙයි. ඒ දහම තමන් බීලා තමන්ගේ ලෙඩේ ඒ අසනීපෙට බෙහෙත් ටික දුන්නේ මේ සංසාර රෝගයට බෙහෙත් ටික දුන්නේ බෙහෙත් ටික බීලා තමන් සුවපත් වෙන්න. එතකොට අපි ඒ ටික බීලා සුවපත් වුණා නම් අන්නේ ඒ ගුණය අපේ හරි බලවත්. ඕන වෙලාවක හදයන් පිනාති පුණ්‍යම් වෙලා පින උත්පාදනය කරගෙන අනිත් අයට දෙන්න පුළුවන්. ඉතින් අරක ගෙදරක හැමෝම ওই ගමන යන්නේ නැහැ. තව ගෙදර 4-5 දෙනෙක් ඉන්නවනේ එහෙම නැති අය. ඒගොල්ලන්ට උපකාරයක් විදිහට හරි අර ටික කරන එක බොහොම වටිනවා. එහෙම කරන්න ඕනේ. එතකොට හොඳයි. අසරයි හරියටම සුපත් වේලා. ගැටලුවක් තියෙන්නේ මේ මට දැන් තනියෙන් ඉන්නකොට මගේ හැමදේම සංගතික දෙන හැටි ඒ හොඳට අවබෝධයෙන් කරන්න පුළුවන්. කවුරු හරි ඇවිල්ලා ටිකක් මේ වැඩි වගේ දෙයක් වෙනකොට මට ඒක ඉතේම නොසන්සුන් වෙනවා මේ කලබල වෙනවා. හැමෝම අහනවා මොකද කියලා දිස්සිහිම වගේ. ඒකෙම ඉන්නේ ඒක මම කොහොමද දැන් මගේ මාන්නයක් එහෙමත් හිතේම මට හිතුණාට ඒක හදාගන්න බැහැ මට ඉතේම කලබල. ඒක දැන් කලබලයක් ඇති වුණාම ටිකක් රත්තිල්ලක් පිච්චිල්ලක් ඇති වෙනවා නම් එතන සංගතියක් තියෙන්න පුළුවන්. හිතන්නකෝ දැන් ගෙදර කට්ටිය නෑ දැන් කට්ටියක් කියනවා කිව්වා ඉක්මනට යන්න ඕනේ එහෙට මෙහෙට දුවනවා ටක් ගාලා වැඩ කරනවා කේන්තිච්චනවා ඒ අතර අනිත් අයට බයිනවා ඔහොම ඒකට සංගතියක් තියෙනවනේ ඒ සංගති දැනින් තැන තියෙන ඒවා මතුවෙනවා. ඉතින් ඒ වෙලාවට වැඩ කර ඉන්න ගමන් මේක කොහොමද මතුවුනේ කිය බලන්න බෑ. හැබැයි මතුවෙච්ච ස්වභාවය ඒ දවස ඇතුළත ඒ වෙලාවේ මතකයිනේ. ඒක අත්දැක්කනේ තමයි.
ඒ අත්දැකපු අත්දැකීම Tamanට තියෙන නිසා පොඩ්ඩක් නිදහස් වෙච්ච වෙලාවක එයි මට අර වෙලාවේ කේන්ති ගියේ කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. එහෙම බලලා ඒකේ මුල කියන්නේ නිචසුඛාත ස්වභාවය හොයාගන්න. එයි මට තරහා ගියේ, එයි මට කේන්ති ගියේ කියලා චුට්ටක් කල්පනා කරලා බලන්න. ඒක අර මම අර ඉස්සෙල්ලා උදාහරණ ගත්තා වගේ තමන්ට කවදාවත් වෙච්ච නැති දෙයක් වුණොත් කියලා හිතලා කරන එකක් නෙවෙයි ඔය. ඔය වෙච්ච දෙයකුයි ගන්නෙ. ඒක වෙච්ච දෙයක් නේ. දැන්ටම වුණා කේන්ති ගියා. වෙච්ච දෙයක් කේන්ති ගිහින් සමුදය වෙලා අනුසය බිහි වුණා. හැබැයි ඒක ගතියක් හැටියට තැම්පත් වුණත් නැතත් ආයේ ඒක මනෝ සංකාර විදිහට ගන්න පුළුවන්. ගන්නේ ඒ ස්වභාවය තමන් අත්දැක්කා. ඒ පිච්චීම තමන් වින්දා. එතකොට ඒක අරගෙන ඒක ආපහු මේ අයි මට ඒ වෙලාවේ කේන්ති ගියේ කියලා නිච සුඛත්ත හොයාගෙන ආනපාන කරා. ඒකේ මට දැන් අනිත් අය ගණන් ගන්න නෑ වගේ මට ඉතින් හොඳ දෙයක් කරන්න ඕන වගේ එකක් එමින් එනවා ඒක දැන්. ඔව් ඒක ඉතින් පස්සේ ඒ වෙලාවේ බැරි නම් පස්සේ හරි කරන්න. ඉතින් ඕක අර තද ගොඩක් ඔය කලබලකාරී ස්වභාවයේ තියෙන අයගේ ඒකත් ගති ස්වභාවයක්නේ. ඉතින් ඒව එකපාරක් ආනපාන වෙලා ගැලවෙන්නෙත් නෑනේ. කීප සැරයක් ආනපාන වෙලා තමයි ගැලවිලා යන්නේ. එහෙමයි වෙන්නේ. සුවත් වේවා. සුවපත් වේවා අරියොත්තුමාණෙනි. මම අද ප්‍රශ්නයක් අරන් මෙතෙන්ට ආවේ. ඇත්තටම මේ 13 වෙනිදා මට සිද්ධ වුණා මලගෙදරක යන්න. මේ මගේ පන්තියේ දරුවෙකුගේ තාත්තා කෙනෙක් නැති වෙලා. ඉතින් 11 වෙනිදා අපි නිවාඩු අරන් ආවේ අවුරුද්දට ලෑස්ති වෙන්න. ඉතින් බොහොම සුළු කාර්යයක් තිබ්බේ. ඉතින් 12 වෙනිදා උදේ පාන්දරම මම කැවුම් හදන්න ලෑස්ති වෙනකොට මට පණිවිඩය ආවා මෙන්න තාත්තා කෙනෙක් නැති වුණා මිස්ටර් පන්තියේ මේ පොඩ්ඩක් හොයලා බලන්න කියලා. ඒ පාර මම ඒ අම්මට කතා කරාම මං හිතුවේ heart attack එකක් හරි මොකක් හරි ඒ වගේ ලේඩකින් මොකකින් හරි නැති වුණා කියලා. ඊට පස්සේ මම ඇහුවාම කිව්වේ මම සුයිසයිඩ් කරගෙන තාත්තා. ඉතින් පස්සේ කොහමද 13 වෙනිදා උදේ පාන්දරම මායි මගේ තව ටීචර් කෙනෙකුයි දෙන්නත් එක්කම මලගෙදර ගියා. ඉතින් හරිම දුකයි මොකද මේ පොඩි අටේ පන්තියේ දරුවා. ඉතින් අපි ගොඩක් වෙලා කතා කර ඉඳලා දරුවා කිට්ට හදලා අපි ආවා. ඉතින් උත්තමාවිනේ දැන් මම කල්පනා කරා මම මොකද්ද කරන්නේ මෙතන මේ දරුවා වෙනුවෙන් කියලා කල්පනා කරලා මම ගෙවල් ප්‍රතිතුමීටත් කතා කරලා ඒ දරුවෝ කියන්නේ තාත්තා කරපු රස්සාවෙන් පස්සේ දැන් අම්මා රස්සාවක් නැහැ. එතකොට කොහොමද දැන් මේ දරුවෝ ගොඩක් දුර ඉඳන් ඉස්කෝලේට ආවේ. ඉතින් ඉස්කෝලේ ගමනක් නැවතීද දන්නේ නැහැ. ඒ කියන්නේ ශිෂ්‍යත්ව පාසල ආපු දරුවෙක්. ඉතින් ඒ ගැන කතා කරලා ගෙවල් ප්‍රතිතුමීත් ඒක කිව්වා මෙහෙම වෙයිද දන්නේ නැහැ මිස්. අපි මොකක් හරි කරමු මේ වෙනුවෙන් කියලා. ඉතින් ඒ පැත්තෙනුත් දැන් මොන හරි කරනවා. මට පුළුවන් දෙයක් මම ඒ දරුවෝ වෙනුවෙන් කරනවා කියලා හිතුවා. හැබැයි මම කල්පනා කරා දැන් මගේ හිත ඇතුලේ ඇයි දැන් මෙච්චර මේ නැගගෙන ආවේ මේක කියලා මට නිකන් කමටහනක් වගේ දැන් මම කල්පනා කරා ඇයි මම මෙහෙම මේ දරුවට මෙහෙම කරන්න ඕනිමයි දැන් මම අනිත් කෙනාට ඇයි ඒක හිතුන්නේ නැත්තේ කියලා අනිත් ටීචර්ත් එයත් කියන්නේ මගේ පන්තියේ නිසාද මට මේක දැන් උදේට දැන් ආපු ගමනත් අහන පුතේ අද අම්මට කෑම හදාගන්න පුළුවන් වුණාද කියලා. එම් බැරි වුණා නම් මගේ කෑම එක හරි දෙන්න ගත්තොත් මට ඕන කොහොම හරි මේ ළමයට උගන්වන්න. ඒකක් මගේ හිතේ දැන් ඇවිල්ලා දැන් තියෙන්නේ. ඉතින් දැන් මම ඒකට දැන් මම හොයන පාර දැන් එහෙම. ඔව් එතන ඉතින් දැන් මම කල්පනා කරා දැන් මේක මගේ හිතට වේගයක්ද මම මේක කරගන්න මේ උත්සාහ කරනවා කියලා. ඊට පස්සේ මම මේ ප්‍රශ්නේ මම අද අහන්න ඕනේ කියලා හිතාගෙන ආවේ. මම ඉතින් කල්පනා කරනකොට ඇත්තටම මම ඇත්තටම දැන් තමන්ට මේ දේ වුණා නම් කියලා හිතලානේ අපිට මේක පොඩ වෙලාවට හිතෙන්නේ. දැන් මේක මගේ දරුවට වුණා නම් දැන් මටත් ඒ වගේ දරුවෙක් ඉන්න නිසා ගැනනේ ඒක මට ගොඩක් දැනුනේ නිසාද කියලා මම පීර දැන් හොයනවා. ඒකට හේතුව හොයනකොට දැන් මට ඇත්තටම මෙහෙම වෙන්න පුළුවන්. නමුත් මම අර මගේ යුතුයකම කරන්න ඕනේ කියන එක මට එනවා. ඔව් ඒක කමක් නැහැ. දැන් ඒක කොහොමත් දැන් ඒක ටීචර්ගේ පන්තියේ ළමයෙක් එහෙම වෙච්ච උනත් ඕක සමහර විට පන්තියේ නෙමෙයි වුණත් දැන් මෙතන අහගෙන හිටපු කෙනෙකුට උනත් අයියෝ ඇත්තද හරි අපරාධයක් නේ පව් ඒ දරුවා කියලා
කාගේ හරි ඉන්න පුළුවන් මේක. ඔක දැන් අහගෙන හිටපු කෙනෙකුත් ඉන්න පුළුවන් මෙතන හෝස් ගාලා ඇවිලිච්ච. එහෙම ඉන්නවා. ඔය වගේ නිවුස් එකක් ටීවී එකේ ගියත් ටක් ගාලා හෝස් ගාලා ඇවිලෙන අය ඉන්නවා. එතකොට ඒ අපේ එක එක්කෙනාගේ ගති ස්වභාවයන්මම තමයි. ඒත් එක්කම දැන් ඔතන දැන් ටීචර්ගේ පන්තියේ මේ දරුවා ඉඳලා ඔහොම සිද්ධියක් වෙලා එයාව ගැන පොඩක් හොයන්න බලන්න ඕනේ උදව් කරන්න ඕනේ කියලා හිතෙන්නේ. එතනත් යම් ණය ගනුදෙනුවක් තියෙනවා. මොකද ඒ දරුවා පෙර සසරේක දරුවෙක් වෙලා හිටිය දරුවෙක් වෙන්නත් පුළුවන්. එතකොට දැන් ඔක 8 පන්තියේ ඉන්නකම් විතරක් උදව් කරලා සමහර 9ට ගියාම දැන් එයා මගේ දරුවෙක් නෙවෙයි කියලා ඒ සම්බන්ධය අතහැරලා යන්නත් පුළුවන්. නැතිනම් නැහැ මම එයාට උසස් පෙළ වෙනකම්ම පොඩ්ඩක් හොයලා බලලා උදව් කරනවා කියලා අර පෙර සසරේ වෙච්ච යම් උදව් උපකාර කර ගැනීමේ ගනුදෙනුවක් පියවන්න හිත පහළ වෙලා අර සිද්ධිය හරහා පෙර අම්මා කෙනෙක් නැවතත් අම්මා කෙනෙක් විදිහට මේ දරුවට උදව් කරගෙන යන එකක් වෙන්න පුළුවන්. එයාට පුළුවන් තනියම නැගිටින්න පුළුවන් හැකිතාක්කල් තමන්ට උදව් කරන්න හිතක් එන්න පුළුවන්. ඒ හිත දැන් කල්පනා ඇයි මට උනේ අනිත් ටීචර් නැත්තේ කියලා. දැන් ඒ ගනුදෙනුව තියෙන කෙනාට තමයි මේ සිතුවිලි ටික පහළ වෙන්නේ. මම මෙයාට උදව් කරන්න ඕනි මම මෙයා එලෙවල් වෙනකම් මම කොහොම හරි පන්ති ගෙන්නලා හරි කැම ටික දීලා හරි කොහොම හරි කරනවා කියලා ඒ ගනුදෙනුවත් එක්ක තමයි ඒ උදව් කරන්න හිතෙන්නේ. දැන් අපිට එහෙම ගොඩක් අයට හිතෙනවනේ මට මෙයාට උදව් කරන්න හිතෙනවා අඳුන් අරන් දෙන්න හිතෙනවා මොනවා හරි ගයක් අරන් දෙන්න හිතෙනවා එහෙම කියලා එනවනේ. ඒ අර ඒ අනිත් කෙනාට ලැබීමක් තියෙනවා මෙයාට දීමක් තියෙනවා ඒ ගනුදෙනුවත් පෙර සසරේ ආපු එක. ඉතින් ඒව ඒ විදිහට පිය වෙන්න ඕන. එක පහි ජටාව. අන්තෝ ජටාව පැත්තෙන් දැන් අර මිස් කල්පනා කරානේ. ඇයි මටම මෙහෙම වෙන්නේ? ඇයි මේක මගේ දරුවට උනා නම් වගේ කියලා නේද කියනවනේ. එතන අර පිච්චීමක් රත් වීමක් එන්නේ මේ විදිහට තමයි. දැන් ඕක හිතනවනේ දැන් නිවුස් එක ගියා කිසිම අදාළත්වයක් නැති කෙනෙක්ගේ ළමයෙක්ට එහෙම වුණා. ඒ ළමයා අඬන හැටි පේනවා අනේ තාත්තේ ඔහොම කියනකොට ඒක දැකලා අඬන කට්ටියක් ඉන්නවනේ. ටීවී කියන නිවුස් එක දැකලා අඬන අයත් ඉන්නවනේ. කඳුළු ඇස්වලට ඇවිල්ලා ඒ ඇඬෙන්නේ අර දරුවා හින්දා නෙවෙයිනේ. තමන්ගේ හිතේ ඉන්නවා මෙහෙම දෙයක් මට වුණා. මගේ දරුවෙකුට වුණා. මේ වගේ දුකක් මං කොහොමද උහුලන්නේ කියන දුකෙන්නේ ඇඬෙන්නේ. ඒකට නිච්ච කරන් සුඛ කරන් අත්ත කරගෙන ඉන්න ලෝකයක් තමයි එතන කඩන් වටලා තියෙන්නේ. ඒක එහෙම නොවිය යුතුයි කියලා එකක් අපි හදාගෙන. හැබැයි නියම ධර්මතාවය අනුව ඒ අයට ඒකත් වෙනවා කියන දහම දැක්කොත් ආයි අපට පේනවා. ඒ දරුවට ඒ තාත්තා කෙනෙක් ලැබෙන්න අහිමි වෙන්න ඕන වෙලාවේ අහිමි වෙලා ඒ කෙනා මැරෙන්න ඕනි සිදුවීම ඒ විදිහට වෙන්නේ යාට හේතු හැදිලා මෙයාට දැන් විගදට සමියෙක් නැති වෙන්න හේතුවක් හැදිලා එතකොට දරුවට තාත්තෙක් නැති වෙන්න හේතුවක් හැදිලා ඒවත් ඒ පෙර සසරේ ගෙන ආපු හේතුඵල ධර්මතාවයක් ක්‍රියාත්මක වීමක් තමයි. හැබැයි අපේ හස්තයකට කඳුළු ආවේ අපෝ මේක මට වුණා නම් කියලා කියනකොට මට එහෙම නොවේ යුතුයි කියන එකක් මම හදාගෙන තියෙනවා ඇතුලේ. මට මේ ධර්මතාවය අනුව එහෙම නෙවෙයි ලෝකේ හැමෝටම එක එකට එක දේවල් වෙනවා. දැන් ළඟදී දැන් අර දරුවෝ 3 දෙනෙක් අම්මයි තාත්තා නැතුනේ දරුවෝ 3 දෙනෙක් ඉන්න. එතකොට අපි අයියෝ අම්මයි තාත්තා නැතු ඒ දරුවෝ 3 දෙනා කොහොමද හැදෙන්නේ කිව්වත් ඒ දරුවෝ 3 දෙනාට හැදෙන විදිහක් තියෙනවා. ඒකත් වික්‍රමයක් හැදිලා තියෙනවා. එතකොට ඒක මේ ලෝකයේ එක විදිහාර මිනිස්සුන්ට හැදලා තියෙන විදිහට තමයි ඒක වෙන්නේ. අපිට න්‍යාම ධර්මතාවය වෙනස් කරන්න බෑ. එතකොට ඒකට අපි යටත්. ඒ යටත් වෙන ධර්මතාවය අපි දැක්කහම මේක මේ වෙන විදිහ කියලා තේරෙනවා. ඒකට යටත් වෙන්න වෙලා තියෙන්නේ මේ කූඩුව හදා අපිට යන්න වෙච්ච හින්දා. අපිට නිවුස් එක අහන්න උනේ අපි මිනිස්සෙක් කියලා මෙතන ඉන්න හින්දා. අපිට ඒ වගේ වෙන්න උනේ අපි තාම සසරේ යන හින්දා. එතකොට අපිට මේ චක්‍රයෙන් නිදහස් වෙන්න පුළුවන් නම් ඒකට හේතු හැදෙන හැටි දැකලා අපි නිදහස් වුණා නම් ඒ ටික ඒ දුකෙන් නිදහස් වෙනවනේ. ඒ පිච්චීමෙන්නේ අපි තුල ගතියක් තියෙන හින්දා. නැත්තම් ওই වගේ නිවුස් ඕන තරම් අහපු අය ඉන්නවනේ කිසිම ගාණක් නැති අය. දැන් මිනිස්සු දැන් ඔය චිත්‍රපටි වල හරි ඇත්තට හරි වෙඩි තියලා මරනවා මෙහෙම මරනවා බත් කකා හිටිය කෙනාට වෙඩි තියලා යනවා ඕම ඒවා අපි ඕන තරම් ඔය අහන තියෙන්නේ. හිතනනේ කොහොමද මිනිස්සෙක් මෙහෙම දෙයක් තව කෙනෙකුට කරන්නේ කියලා. බෑ එහෙම කරන්න පුළුවන් අයත් ඉන්නවා. ඒක එක්කෙනාගේ ගති ස්වභාවයන් එක්ක. ඉතින් ඒකයි එහෙම යෙදෙන්න හේතුත් හැදිලා අර හතුරෝ එහෙම හැදිලා ආවේග වලටනේ කියන්නේ. දැන් මිනිස්සු කියන්නේ කේන්ති ගියාම මට මේ කෙනාව මරණකන් නින්ද යන්නේ නැහැ කියලා. දැන් මම කල්පනා කරා මේකේ තියෙනවනේ ඔය මොනවද මිච්ඡා සීලය
ලෞකික සීලය, ලෝකෝත්තර සීලය. දැන් මම එක ඒ වචන තුන අහනකොට මම කල්පනා කරා සීලයට මිච්ඡා සීලය කියලා දැන් මෙයයි කියලා. මිච්ඡා සීලය, ලෞකික සීලය, ලෝකෝත්තර සීලය. මිච්ඡා සීලය කියන එක අර කියනවනේ. දැන් කුරුමානම දැන් සතෙක් මරන්න කුරුමානමක් අල්ලන් ඉන්නකොටත් අපි අර මිච්ඡා සමාධිය. දැන් ඒකේ අර යම් මේකත් සීලය කියලා කියන්නේ සීලය කියන්නේ ලය සිසිල් කරගන්න. හැබැයි අර මේ මිනිස්සයා මරණකම් මට නිින්ද යන්නේ නැහැ. එයාම මරුවාම ලය සිසිල්. ඉතින් ඒකනේ කරන්නේ. එතකොට ඒක මරණකොට ලය සිසිල් වුණා. එතන මරනවා. දැන් මරණකම් නිින්ද යන්නේ නැහැ කියන්නේ. එතකොට දැන් එතන වෛරයකින් මරන්නේ. ඒ වෛරය නිසා සංගතියක් හදාගන්නවා. අර මිනිස්සයා මරණකම් නිින්ද යන්නේ නැහැ කියන එකක් කියලා මරුවාම අපෝ ඇති යන්තම් ඉවරයක් කරා කියලා ඔන්න දැන් මට අද ඉඳන් නිින්ද යයි කියලා නිින්ද යනවා. හැබැයි නිින්ද ගියාට ඉතින් අර මිනිස්සයා කේන්තියක් හදාගත්ත, සංගතියක් හදාගත්ත, බාහිර කෙනෙක්ව මරලා බහිජටාවක් හදාගත්ත. ඒව ඉතින් ඒ මිනිස්සට අදාළ නැහැ. ඊපස්සේ ඕක ටිකක් තේරුම් ගත්ත කෙනෙක් මිච්ඡා සීලෙන් ලෞකික සීලයට මාරු වෙනවා. ලෞකික සීලයේදී කියනවා පරපර නැසීම වරදක්. නොනසයින්. පරපර නැසීම වරදක් කියලා ලෞකික සීලයට මාරු වෙච්ච කෙනා මට දැන් මෙයාව මරන්නම හිතෙන්නේ මරණකම් නින්ද යන්නේ නැහැ කිව්වට හපුව බෑ මරලා නිකන් අපාගත වෙන්න බෑනේ කියලා අර කේන්තිය කොහොම හරි පාලනය කරන් මරන්න නැතුව පණාතිපාතා වේරමණී වෙලා ලෞකික සීලේ ඉන්න. ඒ හිටියත් වැඩන්නේ කේන්ති අරන් ගති ටික හද. හරිම එක ලෝකෝත්තර සීලය. ලෝකෝත්තර සීලයට ආපු කෙනා තමන්ගේ ඇතුලේ රත්තිල්ල පිච්චිල්ල තරහ ගතියත් ගලව ගන්නවා. බාහිර ප්‍රාණඝාතෙනුත් ගැලවෙනවා. පණාතිපාතම් පහය පණාතිපාතා පටිවිරතෝ හොත් වෙන උණු ලෝකෝත්තර සීලය. ඉතින් ඒ වගේ මම අර ඒක ඕකේ වෙන පැත්තකට මං ගියේ. ඔතන කියන්න ගියේ අර ඒ වගේ අර අපේ මරණ දේවල් වුණත් අපි හිතුනේ ඇයි මෙහෙම මරන්නේ ඇයි මෙහෙම කරන්නේ ඇයි සීදී ඒව ඉතින් න්‍යාම ධර්මතාවයන් අනුව වෙන දේවල්. කේ කායත් එක්ක තියෙන ගනුදෙනු. ඒක තේරුම් ගත්තට පස්සේ දැන් ඉස්ට උනත් ඕක දවස් දැන් අවුරුද්ද වෙච්ච හින්දා මේ මාසෙ තියෙයි. ලබන මාසෙන් ඕක සමත වෙනවා. හොඳ. මැයි වෙනකොට සමත වෙනවා. ආයි මැයි මාසේ අන්තිමට ආයි ටීවී එකේ ඔය වගේ නිවුස් එකක් දැක්කොත් අර ගතිය දිනවනම් ආයි මතුවේ. ආයි වෙන තාත්තා කෙනෙක්ගේ වෙන අම්මා කෙනෙක් මොකක් හරි වෙලා ගිය ගමන් ආයි මතුවේ. එහෙම තමයි ඉතින් අපේ වෙන්නේ. අර නැචරලිම ස්වභාවිකවම හැම දෙයක්ම සමත වෙනවා. ඒ හින්දානේ අපි මේ ඉන්නේ. හැමදේම ස්වභාවිකව සමත වෙනවා. අර ඒකේ අර ස්වභාවිකව සමත වුණාට ඒ වෙන ධර්මතාවය දැක්කොත් තමයි මුල ගැලවිලා යන්නේ. එහෙමයි තියෙන්නේ. දැන් මම හැමදාම බණ ඇහුවේ නෑ. කියන්න ඕනේ නෑනේ. මට පුළුවන් වෙලාවට තමයි මම බණ ඇහුවේ. ඉතින් අර මට මේ ඇත්තටම හැමදාම බුදුන් වඳින්න හම් වෙන්නේ නෑ ඔය කාර්ය බහුලයි. ඔව්. ඒකට අර වැඩත් එක සමහර වෙලාවට මේ අර ඔය පින් අනුමෝදන් කිරීම හැමදාම කෙරෙන්නේ නෑ. දැන් මම කල්පනා කරේ මට පිටෙන් තවට පස්සේ මේ අර ආපු සාකච්ඡා ඒක ඉතින් කාර්ය බහුල තමයි අපිට උඩ විනාඩි දෙකක් තුනක් ගන්න පුළුවන් නිදා ගන්න යන්න කලින් විනාඩි දෙක තුනක් හරි හිතලා පින් අනුමෝදන් කරන්න. ඒ කියන්නේ පහන් පත්තු කරලා වාඩි වෙලා ගාත කී එහෙම නෙවෙයි. එහෙම කරන්න වෙලාව ඕනේ. බෑ විනාඩිය දෙකෙන් තුනේ පින් අනුමෝදන් කරන්න පුළුවන් සියලු ලෝක සියලු සත්‍යයන්. ඒ පැය 24න් විනාඩි 3ක් ගන්න බැරි කමක් නැහැ. විනාඩි 3ක් අරගෙන කරන්න තියෙන්නේ. ඒක තමයි ඒ වගේ මට දැන් හිතලා මේ සිදුවීමත් එක්කම මාව ආයේ අතලට ඔව් එහෙම වෙන්න පුළුවන් ඉතින්. අර ඒ වගේ දෙයක් වුණාමනේ කෙනෙක් අර අපි කියන්නේ ෂොක් එකක් එනවා. සතර පෙර නිමිත්තක් එනවා. හිතන්න ගන්නවා. ඊට පස්සේ තමයි හැරවි යන්නේ ඉතින් ධමයට. උක සාමාන්‍ය උඩුගම්බලා පිහිනීමක් නැති යන රැල්ලේ නෙවෙයිනේ අනිත් පැත්තට නෑවෙන්නේ එතකොට. එහෙම තමයි වෙන්නේ. හොඳයි සෝපත් ඒවා. මං හිතන්නේ අන්තිම ප්‍රශ්නේ වගේ තමයි යෝ. 10:10යිනේ වෙලාව. තමාවියනේ සූපත් වේවා. මේ තමාවියනේ දැන් අපි මේ වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් කියන එකට අපි සිතුවිල්ලක් දිගේ රෝද ගහනවා කියන එකේ වෙනසක් ඒක වෙනස්. හොඳටම වෙනස්. අන්න ඒක තමයි. දැන් සිතවිල්ලක් දිගේ රෝද ගහනවා කියන එක අන්න ඔතන ලොකෝ පටලවිල්ලක් කරන් තියෙනවා කට්ටිය. දැන් මෙහෙම හිතන්නකෝ. මම අර ගත්ත උදාහරණෙම ගන්නම් දැන් එක බෝඩිමක කට්ටිය අර හිඳලා ළමෙක් දාලා ගිහින් අයියෝ දැන් එයා ගියේ එකට මෙයා ගිහිල්ලා මට විරුද්ධව එකෙක් කතා කියලා මං ගැන නරක නාමයක් හැදෙයි කියලා ආවා කියමුකෝ. ඒක උනේ දැන් අපිට නම් අපි දැන් ඔක ආනපාන කරන්න හිතුවා කියලා. එතකොට දැන් හිතනවා මේ
හරි දැන් මම මේකට ආනපාන කරන්න ඕනේ කියලා දැන් මම හිතනවා මේ එයාටත් යහපත මුලින් දැන් සමතනේ ගන්නෙ සමතට අරන්දී එයාටත් යහපතක් වෙන්න ඕනේ මම හිතලා නෙමෙයි ඒ දේ කරේ සෝපත් වෙන්න ඕනේ හැමෝගෙම ගති ස්වභාවවල මගෙත් එහෙම ගති තියෙන ගතිත් ඇති යාගෙත් ඇති හැබැයි ඇයි මට දැන් මෙයා මේ ගියේකට කේන්ති ගියේ ඇයි තරහ ආවේ ඇයි මට නිකන් දුක හිතුනේ කියලා සෝදිසි කරා යනකොට නිච සුඛත් පේන්න ගන්නේ ඔය සෝදිසි කරන ටිකට සිතවිලි කොච්චර පවත්වනවද? ඉතින් දැන් පරණ කේන්ති ගියව මතක් කරගන්නෝ ඉස්සර පන්තියේ හොඳ ළමයා වෙන්න ඕනේ කියලා හිතච්ච ඒවා අම්මට මං හොඳ ළමයා යාළුවා අතර මං හොඳ යාළුවා හැමතැනම මං ගිහින් කැපී පේනවා ඕවා ටික මතක් කරලා ගන්න එපා මේ ගතියේ ස්වභාවය හොයන් දැන් සිතවිලි කොච්චර පවත්වනවද? ඔන්න ඕක තමයි ගොඩක් අය ඔබට සිතවිලි ගලාගෙන එනවාද? සිතවිලි නිරෝධය තමයි නිරෝධය කියලා හුඟක් කියන්නේ. එතනින් තමයි අපේ පින්වතුන් තව හිර වෙන තැන. සිතවිලි නෙමෙයි නිරෝධ වෙන්නේ. ගතියයි නිරෝධ වෙන්නේ. නිච්ච කරන් සුඛ කරන් අර්ථ කරන් තියෙන ගතියේ ගති ලක්ෂණ ටිකයි නිරෝධ වෙන්නේ. සිතවිලි මරණ කම්ම ගලාගෙන සිතවිලි නැති කරන්න බෑ. පැහැදිලිනේ? දැන් අපි හිතනවා දැන් ඔන්න මට ආවා දැන් මේ ප්‍රශ්නේ මම මතක් කරා ඕක ඉතින් නිච්ච කරගෙන ඉන්නේ මමනේ ඉතින් මේ හදාගෙන ඉන්නේ මට හොඳ නමක් ගන්න ඕනේ කියලා ඒ ස්වභාවය මම්ම හදාගත්ත එකක් මට ඉතින් කවුරු මොනවා කිව්වත් මට අදාළත්වයක් නැහැ මේක මේ මම පවත්ත ගන්න අර මම පුම්බලා අනිත් අය අතර හොඳ කෙනෙක් වෙන්න ඕනි කියලා මම ගොඩාගත්ත ලෝකය මම පුම්බගත්ත එක පුස්සක් මේක මේ මගේ හැටියක් කියලා මට පේන්න ගන්නකොට කොච්චර සිතවිලි දැන් ඔතන හිතුණාද කියන්නේ හිතෙනවනේ ඒ ධර්මතාවයේ දකිද්දි සිත කියන්නේ වචනේ ඒක දකිද්දි සිතවිලි කියන එක එනවනේ සිතවිලි කියන අනික සිංහල වචනයක්. ඕක මේ මාංගදී වල ඇත්තෙත් සිතවිලි නිරෝධයක් කියන එකක් ඇත්තෙම නැහැ ඇත්තටම. ඒ ගතියේ නිච්ච කරන සුඛ කරන් අත්ත කරන් තියෙන පටි ස්වභාවයයි ගැලවෙන්නේ. බැම්මයි ගැලවෙන්නේ. බැඳීමයි ගැලවෙන්නේ. ඒ බැඳීමයි නිරෝධ වෙන්නේ. පැහැදිලිද? ඒ බැඳීම නිරෝධ වෙවි යනකොට තමයි ගතිය නිරෝධ වෙන්නේ. ඔක පටලවාගෙන තියෙන ගොඩක් කට්ටිය. එතකොට ඒගොල්ලෝ හිතනවා හරියටම ආනපාන වුණා නම් ආයෙත් ඒ සිද්ධිය මතක් වෙන්නවත් බෑ කියලා කියනවා. එහෙම එකක් නෑ. හරියට ආනපාන වුණා නම් ඒ සිද්ධිය මතක් වෙන්නවත් බෑ. එන ඉතින් මැරිලා ඉපදෙන්න ඕන. එහෙම එකක් නෑ. අරක මතක් වෙනවා. මතක් වෙනවා වෙච්ච දේවල් මතකයි ඔක්කොම මතකයි. ඒ හොඳටම ගති ස්වභාවය හොඳට මතකයි. ඕකනේ කියන්නේ හොඳටම නාගෙන ඉන්නේ. පටලවාගෙන ඉන්නේ ඔක්කොම. ඔක්කොම පටලවාගෙන ඉන්නේ. එහෙම එකක් නෑ. තමාවියනේ එතකොට අපි සිතුවිල්ලක් දිගේ යන්නේ පිරියාපිරි. සිතවිලි නෙමෙයිනේ යන්නේ. සිතවිලි කියන වචනේම අයින් කළා දාන්න. යන්නේ නිච්ච සුඛාර්ථ ලෝකවල දිගේ. මාරයි නියමයි ෂෝක් කියලා හදාගත්ත මේකක් දිගේ ඒ කියන්නේ ඒ හදාගත්ත ලෝකයක් දිගේ තමයි නිරෝධ කරන්නේ. ලෝක නිරෝධයනේ කියන්නේ. සිතවිලි නිරෝධය නෙමෙයි ලෝක නිරෝධය. ඒකයි. ලෝක නිරෝධ වෙන්නේ. පැහැදිලි උත්තමාවියනේ අර මේ මිස්කියෝ වගේ දැන් ඒ වගේ දෙයක් අපි රූපවාහිනියේ දකිනකොට කෙනෙක්ගේ වියෝවක් එතකොට මේ අපිට එකපාරටම එනවනේ මේ ඕක ඉතින් කරපු හේතුවක බලන්න හේතුඵල දහමක් කියලා එනකොට මේක දිගේ ඔව් එහෙම තියෙන්න පුළුවන්. සමහරුන්ට මොකද ඒක තමන්ගේ ලොකුවට ගතියකුත් නෙවෙයි. ඒ වගේ වලට කම්පා වෙන ස්වභාවයේ ආපෝ ගතියක් නැහැ. එහෙම නැති අය ඉන්නව ගොඩක්. එහෙම නැතියට ඔව් ඉතින් ඔය කරපු දෙයක් නේ කියලා නිකන් හිතෙනවා. එච්චරයි. ඒක ගතියකුත් නෙවෙයි, සංගතියකුත් නෙවෙයි. නිකන් ස්වභාවය දැක්කා එච්චරයි. එහෙම වෙන්න පුළුවන්. ඒක ආනපානක් නෙවෙයි. ඒක නිකන් ලෝකෙ වෙන දේ නිකන් දැක්ක විතරයි. ආනපාන වෙන්නේ තමන්ගේ සංගතිනේ. අර චුට්ට තමයි ආනපාන. ඒකයි. ඕව නිකන් අදාළ ඒවා ටික. එහෙම. ඔය පටලව ගන්න හින්දමයි මේ චුට්ට කියලා කියන්නේ. මොකද ඔක්කොම හදා ගන්නවනේ අර ලොකු රාමුවකට දාලා. ඒ නිසා. අවසරයි හරි උත්තමාවිනේ. මේ සාමාන්‍ය දවසේ හුරු පුරුදු කරගෙන යද්දී ඒක පංචස්කන්ධයක්නේ නේද? පංච උපාදානස්කන්ධයක් නෙවෙයි ඉන්ද්‍රිය ස්වභාවයෙන් කරගෙන යනවා. එතකොට දැන් රූප වේදනා සංඥා එතනින් හඳුනා ගැනීම සිද්ධ වුණා. ඊට පස්සේ සංකාර විඥාන කියන වචන දෙකක් එතනවනේ. ඒකේ තේරුම මොකද්ද? දැන් පංච උපාදානස්කන්ධයේදී සංකාර උපාදානස්කන්ධය විඥාන උපාදානස්කන්ධය කියලා ඒ ගති වලට අදාළව ඒක ක්‍රියාත්මක වෙන්නේ. දැන් රූප වේදනා ටික කොහොමද අඳුරගන්නේ? එතන දැන් මොනවා හරි શબ્දයක් මෙහෙමයි.
පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ වෙනවා කියලා කියන්නේ මේ බාහිර තියෙන රූප ශබ්ද ගන්ධ රස කියන එක නෙවෙයි. ඒ කියන්නේ මෙතන පංචස්කන්ධය කියලා කියන්නේ මේ මස් ශරීරේ තියෙන ඇස් දෙකවත් මස් ශරීරේ තියෙන නහයවත් කනවත් නෙමෙයි. පංචස්කන්ධයක් තියෙන්නේ අපේ ඇතුලේ. හරිද? ඒ කියන්නේ අපේ ගති ටිකක් තියෙනවනේ. අපි හදාගෙන ආපු ගති අනුව අපේ පිරිලෝකයක් අපේ අපිරිලෝකයක් තියෙනවා. දැන් හිතන්න මම කන්න ආස කැම ටිකක් තියෙනවා. මගේ රහක් තියෙනවා. මම අහන සින්දුවක් වුණත් මං කැමති රහක් තියෙනවා. සුවඳක වුණත් මම කැමති විදිහක් තියෙනවා. අකමැති විදිහකුත් තියෙනවා. එතකොට අන්න ඒ ටික දැන් අපි හිතමු අපිට දැන් සුවඳක් ආව කියලා මොකක් හරි. අයියෝ මේ නහය කාරලා යන ඔළුවත් එක්කම ඉවරයි. මොකද්ද මේක ඉවසන්න බෑ කියලා දැන් කේන්ති යනවා කියලා කියමු. දැන් ඒක දැන් අපේ නිකන් නහයට දැන් සුවඳවල් එනකොට ඒ බාහිරින් එන සුවඳ මේ නහයෙන් ගත්තට ඒ සුවඳ කියවන්නේ ඇතුලේ තියෙන පංචස්කන්ධේ. ඒක පිරිද අපිරිද කියන එක. අන්නේ කියවන එකයි පංචස්කන්ධය. නැත්තම් මේ ඇහැට රූප දකින්නවා වේදනාව දකින්නවා සංඥා වෙනවා කියන එක නෙවෙයි. ඕක තමයි පටලව ගත්ත එක. ඒ කියන්නේ ආයෙත් කියන ටික ගැඹුරු තැන. දැන් බාහිරෙන් ඔන්න සින්දුවක් ඇහෙනවා කියමුකෝ. ඒ සින්දුව ඇහෙන්නේ කනට. එතකොට ඒ සින්දුවේ නම් කියනවා සින්දුවක් දැක්කා ඒක ශබ්ද රූපයක්. ඒකෙන් සුඛ වේදනාවක් ආව රූප වේදනා සංඥාවක් අඳුරගත්ත. දැන් සංකාර ටිකනේ සංඥාකාර විඥානනේ අහන්නේ. දැන් ඔය ශබ්දය අඳුරගන්න එක සුඛ හරි දුක්ඛ හරි අදුක්ඛම සුඛ හරි කියන තුනෙන් එකකට යන්නේ අපේ ඇතුළේ තියෙන පිරියාපිරි ලෝකය අනුවනේ. අන්න ඒක තමයි පංචස්කන්ධයේ ඇතුළේ තියෙන එක. පැහැදිලිද? දැන් ඒක සුඛ වෙන්නේ නැහනේ හැමෝටම. අහන සින්දුව හැමෝටම දුක් වෙන්නෙත් නැහැ. අපෝ වැඩක් නැහැ සින්දුව කියන්නේ සමහරුන්ට ඒක සුඛයි. ඊට පස්සේ ඕක මාර ලස්සන සින්දුවක් අනේ ඒක කියලා කියවෙනවනේ. මාරම ලස්සනයි මට තව පාරක් අහන්න. අන්නේ මාර ලස්සනයි කියන එකට උපාදානස්කන්ධෙන්නේ පටියෙන්නේ තමන් හදාගත්ත මේ නියමයි මාරයි ෂෝක් කියලා ඒ මගේ රහෙන් එන පටිය. අත්ත් සංඥාවෙන් එන පටිය. අත්තානු දිට්ඨියෙන් එන පටිය. එතකොට තමයි රූප රූපං වෙනවා. රූප උපාදානස්කන්ධා වෙනවා. වේදනා වේදනං වෙනවා. වේදනා උපාදානස්කන්ධා වෙලා විඥාන ශක්තිය රූප වේදනා සංඥා සංකාර උපාදානස්කන්ධා වෙලා විඥාන උපාදානස්කන්ධයක් කියලා ගතියක් ඇති. පැහැදිලිද? ඉතින් උත්තමාවිය මුල්ම අවස්ථාවේදී එතන උපාදානයක් නැහැ කියලා හිතුවෝ අපි. එහෙම බෑ. එහෙම හිතුවාම උපාදානයක් වෙන්නේ නැහැ කියලා හිතන එක තමයි දැන් ගොඩක් අය කරන්න හදාන්නේ. ඒ කියන්නේ අපි උපාදානයක් කරගන්නේ නැහැ. සින්දුවක් අහනවා එච්චරයි ඒකේ රස විඳින්නේ නැහැ. එහෙම අනේක වැරදි. ඒ කියන්නේ අපි ස්වභාවිකත්වයක් නැති කරගන්න. සින්දුව දැන් ඒකේ කැමති අකමැති කියලා එකක් තියෙනවනේ. ඔව් කැමති එකක් තියෙනවනේ. නමුත් ඒක උපාදානය කරගෙන යන්නේ එහෙම මනාපමනාප ඒ වගේ නෑ. එහෙම බෑ. එහෙම කරගත්තොත් වෙන්නේ අපි මානසිකත්වයක් හදාගෙන ඒ මානසිකත්වය කියන්නේ තව එක ස්වභාවයක්. ඒ ස්වභාවය හරහා අපේ ස්වභාවිකත්වය අපි වෙනස් කරන්න හදනවා. ඔහොම තමයි මේ බහුතරයක් අය කරන්නේ. එතකොට උත්තමාවියනි දවසේ වැඩිපුරම අපි ඉන්ද්‍රිය ස්වභාවයෙන් ඉන්නේ. ඔව්. ඒ වෙලාවට පංචස්කන්ධය කියන තැන සංකාර විඥාන කියලා භාවිත වෙන්නේ ඇයි කියන එක තමයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක ඒ කියන්නේ දවසේ වැඩි වෙලාවක් තුල රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක වෙනවා. ඒක සංකාර කියන වචනේ තිබ්බට සංකාර උපාදානස්කන්ධයක් වුණොත් තමයි සංගතියක් හැදෙන්නේ. හැබැයි ඕනෑම වෙලාවක අර පහ උපාදානස්කන්ධයක් වෙන්න පුළුවන්. ඒ පුළුවන් හින්දා තමයි ඒකට කියන්නේ. ඕක ඇත්තටම එන්නේ දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එකට ප්‍රඥා කියලා එනවා කුසල මූලයට ගියාම. පිරිසුදු වුණාම. සංකාර කියන එකේ අර කුසල මූල සංකාර වෙන්නේ. පිරිසුදු වෙනකොට. ඔය පහ කියන්නේ මැද අවස්ථාව. ඒ කියන්නේ දැන් අපි ඔන්න වැඩ කර ඉන්නවා. ඉන්න වෙලාවෙදී දැන් ඔන්න සින්දුවක් ඇහෙනවා. ඇහෙනකොට සින්දුව මේක හරි ලස්සන සින්දුවක් කියනකොට පිරියාපිරි ක්‍රියාත්මක වෙලා වුණා. හැබැයි රූපං උනේ නෑ තාම. තල්ලුවක් හම්බුන්නේ. රූප වේදනා ආවා. සංඥාව අඳුරගත්තා.
හැබැයි සංඛාරයක් වෙන්න ඕන වෙලාවක සංඛාර උපාදානස්කන්ධයක් වෙන්න පුළුවන්. ඒක අර මූලික අවස්ථාවෙත් ඒ වචනේම තමයි ඉතින් පැහැදිලි පාවිච්චි කරලා තියෙන්නේ. ඔව් හරි. ඒකේ සංඛාර කියන වචනේ පාවිච්චි කරාට ඒ සංඛාර උපාදානස්කන්ධයක් වෙනකොට තමයි අර වේගයක් ආවේගයක් චිත්තාවේගයක් එන්න කොටයි සංඛාර උපාදානස්කන්ධයක් වෙන්නේ. ඒක වෙන කොටයි විඥාන උපාදානස්කන්ධයක් වෙන්නේ. ඔව්. අර ඇතුලේ ගති තියෙන නිසා ඕනම වෙලාවක එන්න පුළුවන් නේ. ඔව්. ඔව් ඒක අර අවස්ථා තුනේ අර මූලික අවස්ථාව අර බේසික් අවස්ථාව විස්තර කරන්නේ ගන්න එපා. ඕක ගෙතුනොත් උපාදානස්කන්ධේ පැත්තට නෝ ලිහුණාම ඒකේ දැන් රූප කියන එකේ ගතිය නිරෝධ වෙලා ගිහිල්ලා අර විඥාන වෙනුවට ප්‍රඥා මතුවෙනවා. සංකාර විසංකාර වෙනවා. එහෙමයි තියෙන්නේ. අර වචන වලින්ම ගන්න ගියාම ටිකක් අමාරුයි. ඇයි අතනත් සංකාරනේ තියෙන්නේ. ඒකයි ඒකට. ඔව්. ඇයි එතනත් සම් තියෙනකොට හිතනෝනේ ඇයි මෙතනටත් සංකාර පාවිච්චි කරේ කියලා. ඒකත් අර සීලේ විචා සීලේ වගේ තමයි. ඇයි මෙතනට සීලේ පාවිච්චි කරේ කියලා හිතනවා. ඔව්. හොඳයි. හරි නේද ප්‍රශ්න විලාව නම් 12යි. තව ප්‍රශ්න තියෙනවද? Zoom එකේ නැහැ. හරි. එහෙනම් හොඳයි පින්වතුනි අපි මේ වෙලාවේදී වෙලාව හරියටම 12යි 12 පහ වෙලා චුට්ටක් මේ පැය 4කට ආසන්න කාලයක් මම හිතන්නේ අපි දේශනා විස්තර විග්‍රහ කරා. ඉතින් මේ පින්වතුන්ට හැමදාම කතා කරනා වගේ ගොඩක් දහම් සාකච්ඡා සිදු කරනවා. ඇත්තටම මම දැන් බැලුවා මේ පළවෙනියටම YouTube එකට දාපු වීඩියෝ එකේ වැටලා තිබ්බා 6 years ago කියලා. එතකොට මම දැනගත්තා අවුරුදු 6ක්ම දැන් බණ කියලා කිය. මුලින්ම දාපු එක. එතකොට මේ අවුරුද්දේ මාර්තු මාසෙට අවුරුදු 6ක් වුණා බණ කියන්න අරගෙන. දහම් දේශනා කරන්න ආවා. එතකොට ඉතින් මට හරිම සතුටුයි අවුරුදු 6ක් ඇතුළත මේ දේශනා අහලා ගොඩක් පින්වතුන්ගේ ගොඩක් කියන්නේ දැන් මේ අහන ප්‍රශ්න වලින් හරි ගැඹුරට ගිහිල්ලා තමන්ගේ තුළට ඒක දහම ගලපලා හොඳ විග්‍රහයන් සහිතව ප්‍රශ්න අහනවා. ගිය සැරේ මේ ස්ථානයේ පවත්වපු දේශනාවෙත් ගොඩාක් හොඳ ප්‍රශ්න ඇහුවා. ඒ කියන්නේ මේ පින්වතුන් පරිශ්‍රණයට යොමු වෙලා පරිශ්‍රණයේ නියැලෙමින් එනවා කියන එකේ සුබවාදී ලකුණු ටිකක් තමයි මට ඒවෙන් හොඳට දිස් වෙන්නේ. ඉතින් ඒත් එක්කම ගොඩක් අය කතා කරලා කියනවා දැන් මෙහෙම පැහැදිලි වුණා, තේරුණා, ගැඹුරු විග්‍රහයන් දැන් නැත්තම් හැමදාම පින් අනුමෝදන් කරන හැටි අහන ඔය වගේ මට්ටමකට හිටපු අය දැන් ගොඩක් අර දැන් මේ අහුවා වගේ සංකාර විග්‍රහයන්, නාම රූප විග්‍රහය ගොඩක් ගැඹුරට ගිහින් Taman තුල සෑහෙන පරිශ්‍රණයක නියලිලා තියෙනවා. ඒක හරිම හොඳ ලක්ෂණයක්. මේ ගොඩාක් පින්වතුන් අද වර්තමානයේ ශ්‍රී ලංකා දීපයේ විශාල මඟපරලාභීන් ප්‍රමාණයක් බිහි වෙලා ඉන්නවා. Taman දන්නේවත් නැතුව Tamanට එහෙම වෙලාවක්ද කියලා. හැබැයි ඒ වුණාට ඔබ නිවිලා මිදලා සැනසීලා ඔබ තුල යම් පරිවර්තනයක් වුණා. ඔබේ නිවීම මිදීම සැනසීම ඔබට පසක් වෙලා ඉන්න අය ගොඩ පිරිසක් ඉන්නවා. ඉතින් ඒ ගැන ඇත්තටම මේ දහම මතුවීමත් හරහා බොහෝ පිරිසකට නිවීමත් වුණා කියන එක මේ ඊටාම පැහැදිලි. ඉතින් ඒ උන්වහන්සේ මතු කරපු ඒ දහම ඒ කරන් යන යුග මෙහෙවරට පහුගිය අවුරුදු 6ක වගේ කාලයක් තුල මටත් උර දෙන්න ශක්තියක් දෙන්න ධර්මතාවයෙන්ම අවස්ථාව උදා වුණා. ඒ කියන්නේ මම ගොඩක් සතුටු වෙනවා මිනිස්සෙක් වෙලා මේ ලෝකයේ බිහි වෙච්ච මට මිනිස්සු වෙනුවෙන් අඩුම ගානේ මාසෙකට දවස් 2ක් 3ක් 4ක් හරි මේ වෙනුවෙන් යොමු කරලා මේ විදිහට කාලය මිදංගු කරලා සිත් සුවපත් කරන්නට සසර දුකින් අත මිදෙන්නට අනිත් අයටත් පිට වෙන්න ලැබිච්ච එක ගැන බොහොම හරිම නිරාමිස සතුටකින් මේ සතුට ප්‍රකාශ කරන්න කැමැති. ඒත් එක්කම තව දුරටත් මේ යුග මෙහෙවර ඉස්සරහටත් කරගෙන යන්න බලාපොරොත්තු. ඒත් එක්කම මේ ශ්‍රීපාලි ආයතනයේ දැන් මෙතනටත් දුර ඉඳන් ගොඩක් අය එන හින්දා ඊළඟ මාසේ ඉඳන් උදේ 9ට පටන් ගන්න හිතුවා. මොකද දැන් කෑගල්ලෙන් බස් එකක් එනවා පාන්දර කීයට දෙන්නේ 5ට. කෑගල්ලෙන් 5ටනේ. ඔව් ඒගොල්ලන්ට දැන් 5 මාරට එන්න පුළුවන්. එතකොට පැය භාගයක් මම පරක්කු කරලා එතකොට 12 මාර වගේ වෙනකන් දේශනාව ඉවර කරලා කෑමත් කන්න පුළුවන් නේ කට්ටියට. 9ට පටන් ගන්න දාන්න හිතුවේ ටිකක් දුර ඉඳන් එන අයට එන්න පොඩ්ඩක් පහසුයිනේ. එහෙම හිතලා 9ට කරන්න තමයි හිතුවේ. ඒ පණිවිඩ ටිකයි තව පණිවිඩ
ටිකක් ඇති මතක් කරන්න. එහෙමනම් පින්වතුනි කල්පනා කරගන්න අද දිනේ අපිට අද දිනේත් අපිට පැය 4කට ආසන්න කාලයක් මේ උතුම් සිරි සද්ධර්මයේ අහන්නට අවස්ථාව ලැබුණා. බොහෝම ප්‍රායෝගිකව ඔබ අප සියලු දෙනා සංසාරයට බද්ධ වෙන මේ ධර්මතාවය ඔබ තුල පණ ගහන හැටි ඔබට ඔබේ ප්‍රායෝගික ජීවිතය තුලින්ම දැකලා ඒ උතුම් වූ නිබ්බාන සුවය එදිනෙදා ජීවිතය තුලින්ම අත්දැක ගන්නට උදව් වෙන විදිහට පුළුවන් තරම් සිවුම් ධර්මතාවයක් විස්තර විග්‍රහ කරා මෙතන. ඉතින් මම හිතනවා මේ පින්වතුන් බොහෝ දිනකට එය යථාබෝධයක් ඇති වෙන්නට ඇති. තවදුරටත් මේ පරිශ්‍රණය නියැලෙලා මේ ඡාතීම සිද්ධානාටම උතුම් වූ නිබ්බාන සුවය නිවි සැනසෙන්නටම මේ උතුම් දහම් සාකච්ඡා උදව් වේවා, උපකාර වේවා, හේතු වාසනා වේවා කියලා අදිඨාන කරනවා. ඉතින් පින්වතුනි මේ වෙලාවේ හදියම් පිනාති පුණ්‍යං වෙලා ඔබතුර ජනිත වුණා වූ ඒ සියලු පුණ්‍යානුසම්භාරයෝ ඔබට පුළුවන් මිනිසෙක් වෙලා ඉපදුණු ඔබ අප හැම දිනාටම මේ සසර ආපු ගමන තනිව ආපු ගමනක් නෙවෙයි. අපිට හිටිය අම්මාවරු ගණන අනන්තයි, පියවරු ගණන අනන්තයි, ඔබේ කුසුම් බිහි කරපු දරුවෝ අනන්තයි, ඔබට හිටි ස්වාමියෝ අනන්තයි, බිරින්දෑවරු අනන්තයි. දැන් එදා හිටිච්ච ඉඩකඩම් යාන වාහන ගේ දොර අද කොහෙද තියෙන්නේ කියලාවත් ඔබ හොයන්නේ නැහැ වගේම එදා හිටිය ස්වාමියෝ භාර්යාවෝ දරුවෝ කොහෙද ඉන්නේ කියලාවත් අපි දන්නේ නැහැ. ඒත් එදා ඇති කරගත්තේ ගනුදෙනු බාහිරව අපි වටාම එකතු වෙලා අපි වටාම සත්වය විදියට භූත ප්‍රේත ආදී ආත්මවල හරි දිව්‍ය ලෝක හරි බ්‍රහ්ම ලෝකවල හරි බාහිර වූ තලතිස්සකේ මොනියම් හෝ තලයක ඒ අය උප්පත්තිය ලබා ඇති. අද මිනිසෙක් වෙලා මේ උතුම් සිරි සද්ධර්මය අහන්න අවස්ථාව ලැබුණු ඔබට ඔබ විසින් කරන්න ඕනි වටිනාම යුතුයකමක් තමයි එදා ඒ ඔබට හිතින් සිතින් කයින් වචනයෙන් ඔබට නැගී සිටින්නට උදව් උපකාර කළා වූ ඒ සියලුම සත්වයන්ට පුද්ගලයන්ට ඒ අය මේ විශ්වයේ මොනියම්ම හෝ තලයක හිටියත් ඒ සිල්දනාට මේ සියලු පුණ්‍යානුසම්භාරයෝ එකසේ අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අත්පත් වෙත්වා ඒ පින් කැප වෙත්වා කියලා සියලුම සංසාරගත ඥාතීන්ට මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා කියලා පින් අනුමෝදන් කරා. ඒ වගේම පින්වතුනි ඔබ ආපුවේ සසර ගමනේ ඔබ අතින් යම් සත්‍යයකට පුද්ගලයෙකුට හිංගයක් හිංසාවක් අවඩක් අසාධාරණයක් වෙලා ඔබ හිතින් හිතමනාපකමක් කටයුත්තක් අසාධාරණයක් වුණා නම් එදා දැන හෝ නොදැන කළපු ඒ වරදට ඒ සියලු සත්වයෝ පුද්ගලයෝ ඔබ අප සෑම සිල්දනාටම කමා කරත්වා කමාව ලැබේවා කියලා කමා කරන්න. ඒ සියලුම සත්‍යයන්ටත් පුද්ගලයන්ටත් මේ සියලු පින් එකසේ අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අත්පත් වෙත්වා කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි අද දිනේදී මේ උතුම් දහම් සාකච්ඡාව සිදු කරන්නට අපිට මේ වැඩසටහන සඳහා බොහෝ පිරිසක් උදව් උපකාර කළා. අද දිනේදී දහම් වැඩසටහන සඳහා ශාලා පහසුකමුත් දවල් දානය සහ ශබ්ද විකාශන සඳහා බැතිබර දායකත්වයේ දැරුවේ පන්නිපිටියේ පදිංචි චන්දිම සමරකෝන් මහතා සහ ප්‍රසාදී සමරකෝන් මහත්මිය. ඉතින් චන්දිම සමරකෝන් මහත්මයා 2019 ඉඳන්ම මම කරගෙන යන මේ කටයුත්තට අතිශය උදව් උපකාර කළපු කෙනෙක්. CD පට පටිගත කරලා දහම් පොත්පත් ලියන්න මට මේ දේවල් ටයිප් කරන්න ඒවට උදව් උපකාර කරලා දහම් කටයුතු සඳහා දීර්ඝ කාලයක් තිස්සේ උදව් උපකාර කරා. ඉතින් එතුමා අද දිනේ ටිකක් රෝගාතුර වෙන්න නිසා දේශනාවට සහභාගී වුණේ නැහැ. ඒත් පවුලේ සිල් දෙනාම එකතු වෙලා අද දිනේදී අය බලාපොරොත්තු වෙනවා. එම දෙපළ ඇතුළු පවුලේ සැම විසින් බලාපොරොත්තු වෙන්නේ පන්නිපිටියේ පදිංචිව සිට 2016 අප්‍රේල් 14 වන දින මියගිය AW සමරකෝන් ආදරණීය තම පියාණන්ට නමවන අනුස්මරණ නිමිත්තෙන් එතුමේ මිය පරලොව ගිය ආදරණීය පියාණන් ඇතුළු සියලුම සංසාරගත ඥාතීන් සිහිපත් කරලා කැපකොට පින් අනුමෝදන් කිරීමටයි. ඉතින් චන්දිම සමරකෝන් මහත්මයාත් ප්‍රසාදී සමරකෝන් මහත්මියගෙනුත් පින් බලාපොරොත්තු වෙන සංසාරගත සියලුම ඥාතීන්ට මේ සියලු පින්පෙත් එකසේ අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අත්පත් වෙත්වා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ සෑම සිල් දනාම මේ පින් ලබාගෙන සුඛී දුගතිගාමී උප්පත්තියක් ලබා ඇති අය වෙත්නම් සුගතිගාමී උප්පත්තියක් ලබන්නටම ඒ අයට මේ පින්පෙත් උදව් වේවා උපකාර වේවා හේතු වාසනා වේවා. ඒ වගේම චන්දිම සමරකෝන් මහත්මයාට නිදුක් නිරෝගී සුඛී සුවපත් භාවය ඇති වේවා.
ප්‍රසාදී මහත්මියත් පවුලේ සියලු දෙනාටම සියලු කම්මාවරණ දුරු වේවා. මේ ඡාතියේදී මුතුන් වූ නිපාන සුවයෙන් නිවී සැනසෙන්නටම හේතුපත්‍ය සැකසේවා කියලා අධිෂ්ඨාන කරනවා. ඒ වගේම මගේ අධිෂ්ඨාන තෙලසම ඉටු වේවා කියලා ආශිර්වාද කරලා තියෙනවා. ඉතින් අපි මුලින්ම කළා වගේ අපි සියලු දෙනාම එකතු වෙලා ඒක රාශීව මේ කටයුත්ත කරගෙන යමු. මොකද අපිට පුළුවන් නම් එක කටක් ඇරලා දහම් දේශනා කරනකොට ගන්න පිරිස වගේ තව ඒ වගේම තව කටවල් ගොඩක් තව හඬවල් ගොඩක් මතු වෙනවා නම් මේ දහම මීට වඩා වේගයෙන් මේ පිරිස අතරට යනවා. ඉතින් ඒ ආකාරයට මේ දහම මේ විශ්වයේ මේ ශ්‍රී ලංකාද්වීපයේ පුරා තව බෙදා හරින්නට සිල් දිනාටම එතනදා ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අධිෂ්ඨාන කරනවා. සියලුම ආර්ය උත්තමාවියන්ටත් ධර්ම දේශනා කරන්න බලාපොරොත්තු වෙන අයටත් ඒ ශක්තියින් අවදි වෙලා දහම් හඬ නන්වන්නට හැකියාව ශක්තිය ලැබේවා කියලා අධිෂ්ඨාන කරනවා. ඒ වගේම පින්වත්නි මේ සඳහා උපකාර කළ පැමිණි නොපැමිණි සියලු දෙනාටම බොහොම බලාපොරොත්තු වෙන සැමටම කැපකොට පින් අනුමෝදන් කරනවා. රෝගීව සිටින සැමට නිරෝගී සුව පැතීමට සුජීවත්ව සිටින සියලු දෙනාට නිරෝගී සුවය භාවයත් සියලු දෙනාටම සිරි සද්ධර්මය අවබෝධ වේවා කියලා ඒ අය ආශිර්වාද කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අද දිනේ උදෑසන දානය සඳහා දායකත්වයේ දරුවේ ගම්පහ පදිංචි සුගන්ධී සමරසිංහ මහත්මිය සහ බෙම්මුල්ල පදිංචි කාවින්ද මහතා යන දෙදෙනා විසින් ඉතින් සුගන්ධී සමරකෝන් මහත්මිය බලාපොරොත්තු වෙනවා මීට දවස් 100කට පමණ පෙර හදිස්සියේ වියෝ තම ආදරණීය දියණිය වන ශාක්‍ය සමාධි මැදවත්ත දියණියට කැපකොට පින් අනුමෝදන් කිරීමට ඉතින් මෙවැනි අකල් මරණයකට නැවතත් ඇය ගොදුරු නොවේවා නැවත සුගතිගාමී උප්පත්තියක් ලබන්නට අවශ්‍ය සියලු පින්පෙත් මේ උතුම් පුණ්‍යානුමෝදනාවෙන්ම සඵල වේවා. අප සියලු දෙනාම රැස් කරගත්තා වූ සියලු පින්පෙත් සුගන්ධී මහත්මියගෙනුත් ඒ වගේම කාවින්ද මහත්මයාගෙනුත් පින් බලාපොරොත්තු වන සංසාරගත සියලුම ඥාතීන්ට එකසේ අනුමෝදන් කරමින් අනුමෝදන් වෙත්වා අත්පත් වෙත්වා. ශාක්‍ය සමාධි මැදවත්ත දිනියට මේ පින් අනුමෝදන් වෙලා නැවතත් මේ හෙළබීමේ ඔය මනුස්ස ජාතියකම උපත්තියක් ලැබලා මේ උතුම් සිරි සද්ධර්මයේ ශ්‍රවණය කරන්නටම හේතුපත්‍ය සැකසේවා කියලා අධිෂ්ඨාන කරනවා. ඒ වගේම කාවින්ද මහතා බලාපොරොත්තු වෙනවා අසනීප තත්ත්වයෙන් පසුන ඉන්ද්‍රාණී පද්මලතා මෑණියන්ටත් කායික මානසික නිරෝගී සුවය පැතීමට ඒ වගේම එතුමිය නමින් මිය පරලව ගිය මැගලින් නෝනා මෑණියන්ටත් විල්සන් රාමනායක පියාණන්ටත් සහෝදර යාවන ලාල් නන්දන සහ දයානන්ද අයටත් අතුල අබේ කුමාර පියාගේ නමින් මිය ගිය ඇලිස් නෝනා මවටත් රුයිතන් අපුහාමි පියාටත් ඔහුගේ සහෝදර සහෝදරියන් ඇතුළු සියලුම සංසාරගත ඥාතීන්ට අප විසින් රැස් කරගත්තා වූ සියලු පුණ්‍යානුසම්භාරයෝ එකසේ අනුමෝදන් කරමින් අනුමෝදන් වෙත්වා අත්පත් වෙත්වා කියලා පින් අනුමෝදන් කරන. ඒ වගේම කාවින්ද මහත්මයාටත් සුගන්ධී මහත්මියගෙත් පවුලේ සෑම සදනාගේ සියලු කම්මාවරණ දුරු වේවා මේ ඡාති මුතුන් මෝ නිබ්බාන සුවය නිවි සැනසෙනටම හේතුපත්‍ය සැකසේවා කියලා අධිෂ්ඨාන කරනවා. ඒ වගේම හෘදයාබාධයකින් දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කමල් අමරවීර මහතා ඇතුළු කමල් අමරවීර මහතාත් ඕෂධ අමරසිංහ පුතුණුවන්ගේත් කම්මාවරණ දුරු වේවා කියලා අධිෂ්ඨාන කරන් ලියනවා. මෙතෙන්දී ඇත්තටම අප විසින් සුදු කිරණ ශක්තියක් පතුරවල අපි අධිෂ්ඨාන ශක්තියක් බලගන්වමු. මේ අවස්ථාවේදී හෘදයාබාධයක් නිසා රෝහල්ගත වී සිටින කමල් අමරසිරි මහත්මයාට නිදුක් නිරෝගී සුඛී සුවපත් භාවය වේවා. ඒ සියලු ශල්‍ය කර්ම කටයුතු සාර්ථක වෙලා වහා සුවපත් භාවය ලැබේවා. සිල් සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට හේතුපත්‍ය සැකසේවා කියලා අධිෂ්ඨාන කරනවා. ඒ වගේම ඕෂධ අමරසිංහ පුතණුවන්ට සියලු කම්මාවරණ දුරු වේවා. ඒ පුතණුවන්ටත් මේ ඡාතියෙම මේ උතුම් වූ නිබ්බාන සුවය නිවි සැනසෙනටම උතුම් සිරි සද්ධර්මයේ දැන දැක අවබෝධ කරගන්නටම හේතුපත්‍ය සැකසේවා. ඒ සඳහාම ධර්මතාවයේ ක්‍රියාත්මක වේවා කියලා අධිෂ්ඨාන කරනවා. ඒ වගේම පින්වතුනි මේ අපි කල්පනාවට ගන්න ඕනේ අවුරුදු 1800ක කාලයක් යටපත් වෙලා තිබුණු මේ උතුම් සිරි සද්ධර්මය නැවත මතු කළ වදාළ අතිගෞරවනීය පූජනීය අරහතුන් වහන්සේට මේ යුග මෙහෙවර තව බොහෝ කාලයක් ඉෂ්ට සිද්ධ කරන්නට නිදුක් නිරෝගී සුඛී සුවපත් භාවය ලැබේවායි අපි සිල් දනාම අධිෂ්ඨාන කරමු. ඒත් එක්කම සෑම මාසකම කෑගල්ලේ සිට මේ ස්ථානයට ප්‍රවාහන පහසුකමක් ප්‍රවාහන වාහනයකට සම්බන්ධ වෙනවා. ඒ සඳහා
දර්ශිකා මහත්මිය ඒ වාහනේ ගමන් කළ නිතරම මේ දේශනාවලට සහභාගී වෙච්ච දර්ශිකා මහත්මියත් මේ දිනවල රෝගී තත්වයකින් පසු වෙනවා. ඉතින් එතුමියට නිදුක් නිරෝගී සුඛී සුවපත් භාවය වහා ලැබේවා කියලා සුදු කිරණ ශක්තියක් පතුරවල අදිඨාන බලයක් බලගන්වල අදිඨාන කරමු. වහා සුවපත් භාවය වේවා කිය. ඒ වගේම මා හැදූ වැඩූ දෙමව්පියන්ටත් අකුරු කරපු ගුරුවරුන්ටත් ස්වාමි පුරුෂයා ඇතුළු පවුලේ සෑම සිළු දෙනාටම නිදුක් නිරෝගී සුඛී සුවපත් භාවය වේවා. සහෝදර සෑම දෙනාටම ඒ අයටත් මේ ඡාතිය මුතුන් වූ නිබ්බාන සුවය නිවී සැනසෙන්නටම හේතුපත්‍ය සැකසේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයම වේවා කියලා අදිඨාන කරනවා. ඒ වගේම පින්වතුනි ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා හෙට නෙමේ අනිද්දා මේරිගම දැන්ට වැඩසටහන පටන් ගත්තා. භාවනා වැඩසටහන අද හවස් වරුවේ පටන් ගන්නවා. ඊයේ පටන් ගත්තා. මම හෙට තමයි යන්න හිටියේ. අද දේශනාව කරලා හෙට ටිකක් යන්න පොඩ්ඩක් අපහසු නිසා දේශනාව අනිද්දට දාගත්තා. ඒ අනුව මේ සැරේ අප්‍රේල් 29 අඟහරුවාදා දහවල් 12:30 සිට 2:30 දක්වා තමයි මේරිගම පරමනිබ්බාන ධර්මායතනේ මම සිදු කරන දේශනාව පැවැත්වෙන්නේ අඟහරුවාදා උදේ දවල් 12 මාරට. ඒ වගේම මැයි 17 සෙනසුරාදා තියෙනවා රත්නපුර නවනගර පුස්තකාලය ශ්‍රවණාගාරයේදී දේශනාවක්. මැයි 17 රත්නපුරේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා අරහතුන් වහන්සේව වඩම්මවලා උදේවරුවේ දේශනාවක් කරලා එන පිරිසට දහවල් දාණය දීලා සවස් වරුවේ මට ආරාධනා කරා දේශනාව කරන්න. ඉතින් මේ පින්වතුන්ට පුළුවන් පැය 2යි දුර පානදුරාවට ඉන්න අයට කැමති නම් රත්නපුර නවනගරයේ පුස්තකාල ශ්‍රවණාගාරයට රැස්වන්න මැයි 17 වෙනිදා ධර්මදේශනා 2ක් ශ්‍රවණය කරන්න පුළුවන්. උදේ 9 ඉඳන් අරහතුන් වහන්සේගේ දේශනාවත් දවල් 12 ඉඳන් මං කරන දේශනාවත් පවත්වනවා. ඒත් එක්කම නැවත ශ්‍රීපාලි බැංකට් හෝල් එකේ මේ ස්ථානයේ නැවත මැයි මාසේ දේශනාව තියෙන්නේ මැයි 24 වෙනි සෙනසුරාදා උදේ 9ට. මේ සැරේ ඉරිදා ඊළඟ මාසේ සෙනසුරාදා කරන්න උනේ නැවතත් 25 මේ ඒ සැරේත් භාවනා වැඩසටහනක් යන නිසා මැයි 26 සවුන්දා දහවල් 12:30ට බලාපොරොත්තු වෙනවා මේරිගම ධර්මදේශනාව සිද්ධ කරන්න. මැයි 26 සඳුදා 24 මෙහි 26 එහි මේරිගම. හොඳයි ඒ මතක් කිරීම ටිකත් මතක් කරලා ඉතින් පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු. නැවතත් සිළු දෙනාම මේ පුණ්‍යානුමෝදනාව කියන විශේෂ ක්‍රියාවලිය. ඒ නිසා ඔබ තුළ තියෙන සියලු බලයන් ඒ සියලුම කුසල ශක්තියින් ඒ සියලුම සුදු කිරණ ශක්තියින් බල ගන්නවගෙන හදියම් පිනාති පුණ්‍යම් වෙලා කල්පනාවට ගන්න. අනවරාග්‍ර සංසාරයක් පුරා මේ සසර ගමනේ නිමාවක් දකින්නට අන්තෝ ජටාවෙන් මෙන්න බහි ජටාවෙන් නිදහස් වන්නට ඒ සියලුම පුණ්‍යානුමෝදනාවන් සිහිපත් කළා අපි මෙසේ පුණ්‍යානුමෝදනාව කරමු. එත්තාවතාචම් හේහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාචම් හේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාචම් හේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තියා. සිල්දනාටම යහපතක් වේවා සැපතක් වේවා ධම්මානුධම්ම පටිපදාවේ ගමන් කොට මේ ඡාතියේදී මුතුන් වූ නිපාන සුවයෙන් නිවී සැනසෙන්නටම සියලු පින්වතුන්ට හේතුපත්‍ය සැකසේවා කියලා අදිඨාන කරන සුපත්ම වේවා.